හරි. අයුබෝවන් දරුවනේ. මම හිතනවා ඔයාලට මාව ඇහෙනවා කියලා. මාව පැහැදිලිව ඇහෙනවා නම් පොඩ්ඩක් chat එකේ message එකක් දාන්නකෝ. ටක් ගාලා දාගෙන යන්න. හරි. ඉතින් 2025 උසස් පෙළ විභාගයට තියෙන්නේ තව බොහොම පොඩි කාලයක්. මාස 5ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. එතකොට අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා 2025 උසස් පෙළ විභාගයට දේශපාලන විද්‍යාව හදාරන දරුවෝ. දේශපාලන විද්‍යාව හදාරන දරුවෝ. එතකොට මාස 5කින් කොහොම හරි දේශපාලන විද්‍යා විෂය ගොඩ දාගන්න බලාගෙන තමයි මේ පන්තියට ඇවිල්ලා ඉන්නේ. එහෙමනේ මම හිතනවා එහෙම තමයි හැමෝම ඉන්නේ. මේ මාස 5න් දේශපාලන විද්‍යාව ගේමක් ගහන්න බලාගෙන තමයි හැමෝම ඇවිල්ලා ඉන්නේ. හරි. ඉතින් ඔයාලගේ මේ දේශපාලන විද්‍යා විෂයේ රිසර්ච් එක වෙනස් කරනවා. කෙලින්ම ඔයාලා දැන් ඉන්න මට්ටමකට වඩා පියවර කිහිපයක් ඉස්සරහට අරගෙන යන 2025 මාස 5න් විෂය නිර්දේශය ආවරණය කරන දේශපාලන විද්‍යාව පන්තිය එහෙනම් අපි අද ආරම්භ කරමු. ඉතින් මම දන්නවා මෙතන ඉන්නවා දරුවෝ කිහිප දෙනෙක්. ඒ කියන්නේ දරුවෝ කිහිප දෙනෙක් කියලා අදහස් කරේ මොකද්ද මම? දරුවෝ කිහිප දෙනෙක් කියලා අදහස් කරේ මෙතන ඉන්නවා 2024 උසස් පෙළ විභාගයට මූණ දීලා කැම්පස් යන්න යම් ලකුණු ප්‍රමාණයක් මදි වෙලා සෙකන්ඩ් ෂයි එක එහෙම නැත්නම් තර්ඩ් ෂයි එක දේශපාලන විද්‍යාව විෂයට 2025 දී මූණ දෙන දරුවෝ. ඒ වගේම ඉන්නවා 2025 පළවෙනි වතාවට දේශපාලන විද්‍යාවට උසස් පෙළ විභාගයට මූණ දෙන දරුවෝ. ඔය තමයි දෙවැනි කොටස. තුන්වෙනි කොටස තමයි 2024 එහෙම නැත්නම් 2023 වෙනත් විෂය ධාරාවකින්. ඒ කියන්නේ ආර්ට් නොවන කොමර්ස් වලින් එහෙම නැත්නම් බයෝ වලින් මැත්ස් වලින් ටෙක් වලින් උසස් පෙළ විභාගය කරලා මට මේ විෂය අමාරුයි කරන්න කියන දේ තේරුම් අරගෙන අභියෝගයක් අරගෙන කොහොම හරි මාස 6කින් ආර්ට් වලට ඇවිල්ලා ආර්ට් වල දේශපාලන විද්‍යාව කොට දාගන්න බලාගෙන ඉන්න දරුවෝ. ඒ කියන්නේ මාස 6කින් කොට දාගෙන ඉන්න දරුවෝ. ඔන්න ඔය කියන කොටස් තුන තමයි අද අපේ පන්තිය ඇතුලේ ඉන්නේ. දරුවෝ chat එකේ දාලා තියෙනවා මේ සිග්නල් මදි රෙකෝඩින් දෙනවා නේද කියලා. රෙකෝඩින් එක ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ නිසා බය වෙන්න එපා. හරි. එතකොට මෙන්න මේ කියන වර්ග තුන තමයි මේ පන්තිය ඇතුලේ ඉන්නේ. හරිද? එතකොට ගොඩක් හීන තියාගෙන ගොඩක් බලාපොරොත්තු තියාගෙන කවදා හරි 2025 උසස් පෙළ විභාගයේ රිසල්ට් එන දවසට දේශපාලන විද්‍යාවට A+ එකක් ගන්න ඒ ගමන තමයි අද ආරම්භන්නේ. එතකොට දරුවනේ අද පන්ති ආරම්භක දවස විදියට අපි ප්‍රධාන වශයෙන්ම කාරණා කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි මේ පන්තියේ වැඩපිළිවෙල. මේක කොහොම යන පන්තියක්ද? කොහොමද මාස 6කින් අපි ඉගෙන ගන්නේ? ඊළඟට ඒ මාස 6න් මේ ඔක්කොම කවර් කරන්නේ කොහොමද? ඊළඟට පන්ති තියෙන දවස් මොනවාද? කොහොමද සර් අපි මේ කියන විදිහට A+ එකක් ගන්නෙ? කවුද මේක උගන්වන්නේ? ඔන්න ඔය වගේ මූලිකවම අද දවසේදී අපි කතා කරනවා මොනවද මේ පන්තියේ කරන වැඩපිළිවෙල කියලා. ඔය එක. ඊළඟට අපි කතා කරනවා
අද දවසේදී පළවෙනි පාඩමට ආරම්භයක් ගන්නවා. පළවෙනි පාඩමට ආරම්භයක් ගන්නවා. හරි. එහෙනම් අපි කතා කරගෙන යමු. මොකක්ද මේ පන්තියේ වැඩපිළිවෙල කියලා. අපි කතා කරගෙන යද්දී ඔයාලට ගැටලුවක් තිබුණොත් ප්‍රශ්නයක් තිබුණොත් දැන් ඕන තැනක අපි කතා කරගෙන යද්දී ප්‍රශ්න එන්න පුළුවන් නේ. ඕන දෙයක් chat box එකේ අහන්න පුළුවන්. එතකොට අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා අදාළ තැන්වලදී. හරි. මුලින්ම දැන් ළමයි ඔයගොල්ලෝ මේ ලෑස්ති වෙන්නේ ලොකු කන්දක් නගින්න. හරිද? ලොකු කන්දක් නගින්න ලෑස්ති වෙන්නේ. මාස 6කින් දිග බරපතල කන්දක්. මුලින්ම දැනගන්න ඕනේ මේ කන්ද නගින්න තියෙන්නේ කාත් එක්කද කියලා. දැන් මෙතන ඉන්නවා මේ අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච දරුවෝ. හරිද? එතකොට ඒ දරුවෝ නම් මේ පන්තියේ ගැන පන්තිය කරන්නේ කවුද මාව ඒ ටික ඔක්කොම අඳුරනවා. හැබැයි අපි අලුතෙන් ආපු දරුවෝ ඉන්නවනේ. එතකොට ඒ දරුවෝ මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මේ කන්ද කාත් එක්කද නගින්නේ කියලා. හරිද? මේ පන්තිය ඇතුලේ ගුරුවරු දෙන්නෙක් උගන්වනවා. ගුරුවරු දෙන්නෙක්. මම සහ දුලංක මිස් උත්තරත් එක්ක ඔයාලත් එක්ක තව ටිකකින් කතා කරනවා. මිස් පන්තියේ ඉන්නවා ඔයගොල්ලන්ට පේනවා ඇති. හරිනේ. එතකොට අපි කවුද? දුලංක මිස් කෙනෙක් කියාවි. දැන් ඔයාලා කන්දක් නගින්න යද්දී කාවද තෝරගන්නේ? කන්දේ ජීවිතයට නැගතු නැති. හරිද? කන්දේ බිම ඉඳන් මෙන්න මේක මෙහෙම නගින්න ඕනේ මෙහෙම යන්න ඕනේ කියන මිනිස්සෙක්වද? එහෙමත් නැත්නම් ඒ කන්ද තරණය කරලා අත්දැකීම් තියෙන මිනිස්සෙක්වද? ළමයි ඔයාලා මේ 2025 පන්තිය ඇතුලේ ඉගෙන ගන්නේ ගුරුවරු දෙන්නම මේ වෙද්දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයන් විදියට අවසාන මාස කිහිපය ගත කරන ගුරුවරු දෙන්නෙක්ගේ. අවසාන මාස කිහිපය. එතකොට අපි දෙන්නම රෑන්ක් එකක් දාලා තමයි කැම්පස් එකට ඇවිත් ඉන්නේ. එතකොට අපි දන්නවා කොහොමද මේ පාර එන්න ඕනේ, කොහොමද ඔයාලට පාර පෙන්වන්න ඕනේ, කොහොමද මේක කරගෙන යන්න ඕනේ කියලා. ඊළඟට ගත්තොත් පහුගිය වසර 5ක් විතරම එක දිගට හරිද හම්බයක් නොවන ප්‍රතිඵල එක දිගට ලංකාවේ නීති පීඨවලට රජයේ විශ්වවිද්‍යාලවලට දරුවන්ට යන්න උදව් කරපු ගුරුවරු දෙන්නේ. එතකොට එනම් අත්දැකීම් ගැනත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. මම මුලින් කිව්වා කාත් එක්කද මේ ගමනේ යන්නේ කියලා. එතකොට අපිත් එක්ක පන්ති සහභාගී වෙච්ච දරුවෝ අපිත් එක්ක ගිය අවුරුද්දේ හිටියා දිස්ත්‍රික් 8 හිටියා දුෂාන් යසිඳු. ඊළඟට දිස්ත්‍රික් 12 හිටියා 14 16 17 18 20 34 34 තුනක් හිටියා 36 47 ඔන්න ඔය වගේ පහුගිය අවුරුදු කිහිපය තුළම ප්‍රබල අද මේ Zoom එකක් දිහා බලාගෙන ඉගෙන ගන්න මේ මාස 5 අපිත් එක්ක ගේමක් ගන්න රෙඩි වෙන්නේ. පැහැදිලිද කතාව? හරිද? ප්‍රබල ප්‍රතිඵල කරපු පන්තියක් ඇතුලේ. එතකොට අද අපිත් එක්ක ඒ වගේ එක දරුවෙක් සහභාගී වෙනවා. ඒ දරුවෝ සම්බන්ධ වුණාට පස්සේ අපිත් එක්ක රෑන්ක් එකක් දාපු දරුවෙක් මම එයාවට කතා කරන අවස්ථාවක් දෙනවා. අද පන්තිය ඇතුළේදී පන්ති ආරම්භ දවසේ අපිත් එක්ක මාස 5න් ගොඩ දාගන්න සුපිරි ගේමක් ගන්න කොහොමද කියලා අත්දැකීමෙන් ඔයාලට කියන්න එක දරුවෙක් තව ඉස්සරහට සම්බන්ධ වෙනවා. හරි. එතකොට ඔය තමයි පන්තියේ ගුරු දෙන්න. අපි තමයි
ඉස්සරහට කරගෙන යන්න. ඊළඟට මේ අන්තිම පිළිවෙල මොකද කරනවා? ඔබ කියනවා මෙහෙම කියලා දවස් 3ක් කරනවා මොනවද මේ පන්ති ඇතුලේ කරන්නේ? හරි. ළමයි අපි මේ පන්තිය සපයෙන් විද්‍යාවේ කරන පන්තිය 100 දවස් 3ක් මම හිතන්නේ දරුවනේ මොකක් හරි මේ සිකල් ප්‍රශ්නයක් තියෙනවා මෙහෙටත් හයියම වහිනවා ඒ නිසා සමාව වෙන්න. හරි. සතියේ දවස් 3ක් තියෙනවා දැන් ඔන්ලයින් ක්ලාස් එක තුලේ මේ වගේ අරබුදකාරී තත්ත්වයන් ගොඩනැගෙන්න පුළුවන්. ඒවට පොඩි සමාවක් දෙන්න අද පළවෙනි දවසේ නිසා. හරි. සතියේ දවස් 3ක්. මේ සතියේ දවස් 3 ඇතුලේ අපි මොනවද කරන්නේ? මොනවද මේ කියන දවස් 3? හරිද? අපි කරන දවස් තමයි අපි කරන දවස් තමයි සඳුදා. يعني අද සඳුදා දවුරාදා දවසේ පන්තිය කරනවා. මේ දවස් තුනේ තමයි අපේ ක්ලාස් එකේ වැඩ ටික සිද්ධ වෙන්නේ. පැහැදිලිද? සඳුදා, සිකුරාදා සහ සෙනසුරාදා. එතකොට මෙන්න මේ දවස් දෙක සඳුදා සහ සිකුරාදා කියන දවස් දෙකයි. මෙන්න මේ දවස් දෙකේදී ළමයි අපි කරන්නේ තියරි කොටස්. තියරි කොටස්. මේ දවස් දෙකත් අපි කොටස් දෙකකට බෙදාගෙන ඉන්නවා. සඳුදා දවසේදී ලංකාව කොටස තියෙනවා කොටස් ජාත්‍යන්තර දේශපාලනය කියලා තියෙනවා. කොටසයි න්‍යාය කොටසයි. ඕකේ ලංකාව කොටස තමයි සඳුදා දවසේදී කරන්නේ. ඊළඟට සිකුරාදා. සිකුරාදා දවසේදී අපි කරනවා න්‍යාය කොටස. න්‍යාය කොටස. ළමයි මෙහෙම කියාගෙන යද්දි මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් chat එකේ දාන්න. හරිද? මේ විදියට දකින් එන ප්‍රශ්න මොනවද කියලා දැනගන්න ඕනේ. මේ වගේ මේ කොටස් වලින් එන ප්‍රශ්න මොනවද කියලා දැනගන්න ඕනේ. දැන් මේ උගන්නලා තව මාසෙකින් විතර ප්‍රශ්න කරොත් මතක් නැහැනේ. මේව ඉගෙනගත්තු ගමන්ම අපි දැනගන්න ඕනේ මොනවද මේකෙන් එන ප්‍රශ්න කියලා. අන්න ඒ කොටස අපි කරනවා සෙනසුරාදා දවසේ ප්‍රශ්න සාකච්ඡාව. හරිද? ඔන්න ඔය විදියට තමයි දවස් 3 යන්නේ. ඒකෙදි තියරි කොටස් කරන්නේ මම මෙන්න මේ දවස් දෙක. ප්‍රශ්න කොටස ඒ කියන්නේ සෙනසුරාදා දවසේදී ඔයගොල්ලොත් එක පන්තියේ සාකච්ඡා කරන්නේ දුලංකා මිස්. දුලංකා මිස්. ඒතර මේ තමයි ප්‍රධාන දවස් 3. මේකේ ඇතුලෙන් මේ තියරි කොටස් කරද්දී ඒ වගේම තමයි ප්‍රශ්න කරද්දී වෙනම වැඩපිළිවෙලක් යනවා. වෙනම ටියුට් සෙට් එකක් යනවා. ඔන්න ඕක තමයි වැදගත්ම කාරණා. වෙනම ටියුට් සෙට් එකක් යනවා. හරි. දැන් අපි ටියුට් සෙට් එක ගැන
එකේ මොකද වෙන්නේ කියලා. ටියුට් සෙට් එකේ මොකද වෙන්නේ කියලා. හරි. මට කවුරු හරි කියන්න දේශපාලන විද්‍යා විෂයයේ දේශ ඇතුලේ පාඩම් කීයක් කියලා. මම හිතන්නේ පාඩම් ගාන පාඩම් කීයක් තියද? පේනව නේද පැහැදිලිව? ටග්ගල් දාන්න chat එකේ. හරි. පාඩම් 15යි. මෙන්න මේ පාඩම් 15ට අදාළව අපි දෙනවා ටියුට් 45. පාඩම් 15යි ටියුට් 45යි. ඒ කොහොමද? මේ හැම පාඩමකටම තියෙනවා full theory note එකක්. full theory note එකක්. ඒ වගේම short note එකක් තියෙනවා. full theory note එකක් තියෙනවා. short note එකක් තියෙනවා. ඒ වගේම booster බූස්ටර් එකක් කියලා කියන්නේ ටක් ගාලා වැඩ කරන්න අපි දෙන්නේ ඉන්ජෙක්ෂන් වගේ අන්න ඒ වගේ තමයි. මේ බූස්ටර් ටියුට් එක මේ පාඩමට අදාළ සියලු ප්‍රශ්න. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? මේකෙන් තියරි ටික දාගන්නවා. නෝට් ලියන්න දෙයක් නෑ පන්ති ඇතුලේ. වැදගත්ම කරුණු විතරක් ලියන්න ඕනේ ආකාරයට තියන්න ඕනේ. මෙන්න මේ ෂෝට් නෝට් ටියුට් එක පාඩම් කරනවා. ඊළඟට කරනවා. එතකොට මෙන්න මේ ටියුට් තුන හම්බ වෙනවා. PDF විදියට. එහෙම නැත්නම් print එකක් ගන්න පුළුවන්. Tamanට පහසු විදියෙන් තමයි මේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ. Tamanට පහසු මොන විදියටද කියලා. හරි. ඒතර ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන්ම පන්තියේ යන වැඩපිළිවෙල වෙන්නේ. හරිනේ. දැන් ඔන්න මේ ගොඩක් වෙලා මම කතා කරානේ. ටිකක් වෙලා අපේ පන්තියේ මුල් වැඩපිළිවෙල ගැන කිව්වනේ. එතකොට අර පළවෙනි දවස් දෙක මම කරන්නේ. ඊළඟ දවස කරන්නේ සෙනසුරාදා දවස දුලංක මිස්නේ. හරිද? දැන් අපි දුලංක මිස්ට ඊළඟට කතා කරන්න අවස්ථාව දෙමු. පන්තියේ සෙනසුරාදා දවසේදී වැඩපිළිවෙල ගැන. හරි. ඔයාලට මාව පැහැදිලිව ඇහෙනව නේද? මාව පැහැදිලිව ඇහෙනවා? මාව පේනව නේද? chat box එකට දාන්නකෝ. දිලංක සර්ට අද චූටි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ඒක ඊළඟ දවස් වෙද්දී හරියයි. මොකද වැස්සත් එක්ක සිග්නල් නැහැ. හරි. දිලංක සර් මුලින් කිව්වා ඔයාලට කොහොමද ක්ලාස් එක වෙන්නේ කියලා. හරි. අපේ ක්ලාස් එක සතියකට දවස් කීයක් තියනවද? 3ක් තියනවා. හරිද? ක්ලාස් එක සතියකට දවස් 3ක් තියනවා. දවස් දෙකක් තියරි කොටස සාකච්ඡා කරනවා. ඊතර දවස පේපර් සාකච්ඡා කරනවා. හරි. එතකොට ඔයාලගේ තියරි කොටස සම්පූර්ණයෙන්ම ඔයාලට උගන්වන්නේ දිලංක සර්. හරිද? තියරි කොටස සම්පූර්ණයෙන්ම උගන්වන්නේ තියරි පාඩම් 15ම සම්පූර්ණයෙන්ම උගන්වන්නේ දිලංක සර්. පේපර් සාකච්ඡා කරන්නේ ඔයාලත් එක්ක මම.
හරිද? එතකොට තියරි කොටස උගන්වන්නේ දිලංක සර්. පේපර් සාකච්ඡා කරන්නේ මම. ඒ ක්ලාස් එක තියෙන්නේ සෙනසුරාදාට. ඒක වෙන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කියන්නම්. හරි මම කියවනේ පේපර් සාකච්ඡා කරන්නේ මම කියලා. එතකොට දිලංක සර් මේ දවස් දෙකේ උගන්නන තියරි කොටසට අදාළව තමයි මම මෙන්න මේ දවසේ ඔයාලත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. නැතුව තනින් අරගෙන නෙවෙයි. දිලංක සර් කරන කොටසට අදාළව තමයි මම ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. හරිද? ඒක තේරුණාද? ඒක පැහැදිලිද? උදාහරණයක් මම ඔයාලට කියන්නම්. දිලංක සර් මේ දවස් දෙකේ ඔයාලට උගන්වනවා පළවෙනි පාඩමේ කොටසක්. හරිද? හිතන්නකෝ අධ්‍යයන ප්‍රවේශ ඉගන්වුවා කියලා. එතකොට අන්න ඒ පළවෙනි කොටසේ ඒ අධ්‍යයන ප්‍රවේශවලට අදාළ එක්සෑම් එකට එන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න ටික තමයි මම මේ දවසේ සාකච්ඡා කරන්නේ. සර් උගන්වන කොටසට අදාළව තමයි සාකච්ඡා කරන්නේ. ඔයාලගේ පොලිටිකල් පේපර් එක ඔයාලගේ දේශපාලන විද්‍යාව පේපර් එකේ ප්‍රශ්න හැදෙනවනේ ආකෘති කිහිපයකට. කොහොමද? මොනවද තියෙන්නේ පේපර් එකේ? මොනවද තියෙන්නේ පේපර් එකේ? බහුවර්ණ ප්‍රශ්න තියෙනවා. තව මොනවද තියෙන්නේ? බහුවර්ණ විතරයිද? බහුවර්ණ ප්‍රශ්න තියෙනවා. තව ව්‍යුහගත තියෙනවා. ඊළඟට රචනා තියෙනවා. නේද? පේපර් එක හැදෙන විදිය ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරමු. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා කොහොමද? බහුවර්ණ, ව්‍යුහගත, රචනා. එතකොට ඒ තුනම අපි ක්ලාස් එකේදී කතා කරනවා. එක්සෑම් එකට එන්න පුළුවන් බහුවර්ණ, ව්‍යුහගත, රචනා සියල්ල. හරිද? සර් කරන කොටස අදාළ කරලා මම මේක ඔයාලට උගන්වන්නේ. හරි. ප්‍රශ්න තියෙද ඔයාලට? ප්‍රශ්න තියෙද? මොකද මම අද වැඩි වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සර් පාඩමක් පටන් ගන්නවා කිව්වා. මේ සම්බන්ධයෙන් මගේ කොටස සම්බන්ධයෙන් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඒ වගේම ක්ලාස් එකේදී අපි රචනා ප්‍රශ්න ලියවනවා ඔයාලට. මොකද ගොඩක් අයට ප්‍රශ්නනේ රචනා ප්‍රශ්න ලියන්නේ කොහොමද? අපි ඒක ක්ලාස් එකේදී ටයිමින් තියලා ලියවනවා. හරි. මේ ඇරෙන්න වෙන ප්‍රශ්න මොනවා හරි ඔයාලට තියෙනවා අහන්නකෝ. දැන් ඔයාලට මගෙන් පස්සේ කතා කරන්න ඉන්නවා අපේ රෑන්ක් එකක් දාපු ළමයෙක්. එයා ඇවිල්ලා ඉන්නේ ක්ලාස් එකට. පාස් පේපර්ස් විතරද කරන්නේ? නෑ. එහෙම නෙවෙයි. හරිද? එන්න පුළුවන් සියලුම අනුමාන ප්‍රශ්න. අපි හදපු පාස් පේපර්ස් අඩංගුව අපි හදපු මොඩල් පේපර්ස් ඔක්කොමත් එක්ක තමයි ප්‍රශ්න කරන්නේ. ඔව් මම පේපර්ස් බලලා දෙනවා. හරිද? ඔයාලට කියලා ක්ලාස් එකේදී රචනා ප්‍රශ්න ලියවනවා. ඒ ප්‍රශ්න මම බලලා ඔයාලට ලකුණු දෙනවා. තව මොනවද කියන ප්‍රශ්න? තව මොනවද තියෙන ප්‍රශ්න? අපි වැඩි විස්තර සෙනසුරාදාට ක්ලාස් එකේදී කතා කරමු. දැනට මම වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව තියෙන ප්‍රශ්න? හරි ගොඩක් ළමයි ඉන්නවා. ඒ කියන්නේ ළමයි කීප දෙනෙක් මෙතන ඉන්නවා මැත්ස් බයෝ කරලා ආර්ට්ස් වලට ආපු අය. ඉතින් එයාලා ඉන්නවා ගොඩක්. කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් අපිත් එක්ක කතා කරා එයාලා. එතකොට ඒ ළමයින්ට අපි ගොඩාක්ම මේ ටාගට් කරන්නේ මාස 5න් මේ ක්ලාස් එක තියරි ටික ඔක්කොම ඉවර කරන්නනේ. එතකොට මොනම මට්ටමේ ළමයෙක්ට වුණත් ඒ ළමයාගේ දැනුම බිඳුව වුණත් දැන් හිතන්නකෝ මැක්ස් බයෝ කරපු ළමයෙක්ට පොලිටිකල් දැනුමක් කෙනෙක් අඩුයිනේ. එයාලට පොලිටිකල් දැනුමක් නැහැනේ. එතකොට ඒ ළමයෙක් වුණත් බිඳුවේ මට්ටමේ ඉන්න ළමයෙක්ව වුණත් ඒ එකට ගන්න යන වැඩපිළිවෙලක් තමයි අපේ ක්‍රියාත්මක වෙන්නේ. හරි. ප්‍රශ්න එච්චරයි නේද? උපේක්ෂා ඉන්නව නේද? තව ප්‍රශ්න තියෙනවා අහන්න ළමයි. සර් මම අද වැඩි වෙලා ගන්න නැහැ මොකද සර් ඔයාලට පාඩමක් කරයි අද. උපේක්ෂා ඉන්නවද? ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව් පේපර් සාකච්ඡා කරනවා.
ඒ කියන්නේ පේපර් ක්ලාස් එකකදී වෙන්නේ පේපර් සාකච්ඡා කරනවා. ඔයාලට සර් ටියුට් 3ක් දීලා තියෙනවනේ. හරිද? සර් ටියුට් 3ක් මේ දාලා තියෙනවා ගෲප් එකට. බලන්නකො ටියුට් 3ක් දීලා තියෙනවා සර්. එතකොට ඒ ටියුට් 3 තියෙන්නේ එකක් ටියුට් 3ක් තියෙනවා. එකක් ඔයාලගේ පළවෙනි පාඩමට අදාළ සම්පූර්ණ තියරි නෝට් එක. හරිද? පළවෙනි පාඩමට අදාළ සම්පූර්ණ තියරි නෝට් එක. ඊට පස්සේ ෂෝට් නෝට් එක. ඊළඟට පේපර් එකක් තියෙනවා. පේපර් එක. පේපර් ටියුට් එක. හරිද? ඔයාලා ඊළඟ දවසේ එද්දි සෙනසුරාදා එද්දි මේ පේපර් ටියුට් එකේ print out එකක් අරගෙන එන්න. හරි. උපේක්ෂා ඇවිල්ලා ඉන්නේ. උපේක්ෂට සර් කෝස් දෙන්න පුළුවන්ද යාට? හරි මේ අපිත් එක්ක අර මුලින් කිව්වා වගේ දරුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. උපේක්ෂ මට චුට්ටක් මේ chat එකේ මැසේජ් එකක් දාන්න ඔයාව හොයාගන්න ඕනේ. ඔයාලට කෝස් දෙන්න. පොඩක් මැසේජ් එකක් දාන්නවා. හරි. ඉතින් දරුවනේ මේ පුතා ගැන කියනවනම් උපේක්ෂ අචින්ත්‍ය. මෙයා අපිත් එක්ක පන්තියට සම්බන්ධ වෙන්නේ 2023 උසස් පෙළ විභාගයට. එතකොට ඒ අවුරුද්දේ ඔයාලා වගේම කොහොම හරි ගේමක් ගහනවා කියලා හිතාගෙන මාස පහකින් එකක් ගන්නවා කියලා හිතාගෙන පන්තියට ඇවිල්ලා වැඩේ ගොඩ දාගෙන දිස්ත්‍රික් රෑන්ක් එක 14 වෙලා මේ වෙද්දී නීති පීඨයකට සුදුසුකම් ලබලා කවදා හරි නීතිඥයෙක් වෙනවා කියන හීනයත් එක්ක පොරබදන කොල්ලෙක්. ඉතින් දැන් ඒ හීන හැබෑ කරගෙන තියෙනවා. ඔයාලත් ආසාවෙන් ඉන්නවා අපි දන්නවා හීන හැබෑ කරගන්න. ඉතින් අපි අද ඒ පුතාට මේ පන්තියට කතා කරේ කොහොමද වැඩ කරගත්තේ? ඔයාලා කොහොමද මේ හීනට යන්න ඕනේ කියලා. පළවෙනි දවසේ ලොකු තල්ලුවක් දෙන්න. ලොකු තල්ලුවක් දෙන්න. හරි. එහෙනම් ඔන්න උපේක්ෂට අවස්ථාව තියෙනවා පොඩි වෙලාවක් ඔයාලත් එක්ක කතා කරන්න අපේ මාස පහ රිවිෂන් එකේ පළවෙනි දවසේ. හරි මම හිතනවා මාව පැහැදිලි වැහෙනවා ඇති කියලා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් නංගිල මලිල හැමෝටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මේ මම ගැන කියනවා නම් මම උපේක්ෂා චින්තේ 2023 වසරේ A-level විභාගයට පෙනී හිටියේ. එතකොට මම දැන් මේ වෙනකොට යාපනයේ විශ්වවිද්‍යාලයේ නීති ඩිපාර්ට්මන්ට් එකේ ඉගෙන ගන්නවා. ඉතින් ඇත්තටම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙන අපේ සර්ටයි මිස්ටයි මට මේ අවස්ථාව දුන්නට ඔයගොල්ලන් කතා කරන්න. ඇත්තටම කියන්නුවේ නංගිල මලිල ඕගොල්ලෝ අද වෙනකොට අරන් තියෙන්නේ හොඳම තීරණයක්. මොකද අපි දන්නවා ලංකාවේ ගත්තාම ඔයගොල්ලන් ගමේ වෙන්න පුළුවන් පොලිටිකල් ක්ලාස් ඕන තරම් තියෙනවා. දැන් ලංකාව මාවරණය කරලා වෙනම ඔන්ලයින් ක්ලාස් තියෙනවා. ඒ වගේ ක්ලාස් ගොඩක් තියෙද්දි ඕගොල්ලෝ මේ අපේ සර්ගේ මිස්ගේ පොලිටිකල් ක්ලාස් එක තෝර ගැනීමම මම හිතන ඕගොල්ලන්ගේ අවුරුදු දෙකක A level ගමනේ ගත්ත හොඳ තීරණයක් කියලා. ඇයි මං එහෙම කියන්නේ? මොකද අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි A levels කරනවා නම් කරන්නම් වාරනේ මං කියන්නේ අපි ඇත්තටම ගේමක් ගහන්න කරනවා නම් ඕගොල්ලෝ හොඳ ක්ලාස් ටිකක් ඕගොල්ලෝ තෝරගන්න ඕනේ. මොකද හොඳ සිලබස් එකක් සහ හොඳ නෝට් එකක් අපි ළඟ තියෙනවා නම් තමයි අපි ඒ වගේ ශක්තිමත් නම් තමයි අපිට පුළුවන් A level විභාගේ හොඳ මාර්ක් එකකට යන්න මේ උත්තරේ ලියා ගන්න. ඉතින් ඒක නිසා මම විශ්වාස කරන දෙයක් තමයි ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කරන විෂයන් තුනටම හොඳ ක්ලාස් ටිකක් තෝරගන්න ඕනේ. ඒක තමයි පළවෙනිම පොයින්ට් එක මම ඔයගොල්ලන්ට දෙන. මොකද අපිට සාමාන්‍ය පෙළ වගේ අපිට පෙළ පොත් නෑනේ ප්‍රිෆර් කරන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ සර් හරි මිස් හරි දෙන නෝට් එකකින් තමයි ඔයගොල්ලෝ උත්තරේ ගොඩනගා ගන්න. ඉතින් එතකොට ඔයගොල්ලෝ හොඳ පන්තියක් තෝරගැනීමේ පළවෙනිම වටිනාකම තමයි ඒක. ඊට පස්සේ කතා කරනකොට දැන් පන්ති ගොඩක් තියෙනවනේ අද වෙනකොට. එතකොට ඒ පන්ති අතරිනුත් ඕගොල්ලෝ තෝරගන්න ඕනේ වැඩ කරන පන්තියක්. ඒ වැඩ කරන පන්තිය ගැන මම හිතන්නේ ඕගොල්ලන්ට මුල් ටිකේම සර් කියපු දේවල් ටිකෙන් හොඳට තේරෙන්නේ නැති මේ පන්තිය කොච්චර වැඩ කරනවද කියලා. කියලා මං හිතනවා ඕගොල්ලන්ට. මොකද සර් ඒ තරමට මේ කිව්වනේ කොහොමද දවස් ටික බෙදලා තියෙන්නේ, පාඩම් ටික කොහොමද කරෙන්නේ. ඒක නිසා මම හිතනවා ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා මේ
අපේ පන්තිය පිළිබඳව. ඒක නිසා මම හිතනවා ඒක ඇත්තටම හොඳයි. ඕගොල්ලන්ට පන්තිය පිළිබඳව හොඳ දැනීමකට එන්න පුළුවන් මේ මුල් ටිකෙන්ම කොච්චර වැඩ කරනවද කියලා. ඒක තමයි ඒ ලෙවල් වල තියෙන්න ඕනේ. මොකද අපි ඇත්තටම මේ ටාගට් කරන් රෑන්ක් එකක් නේ, නැත්නම් රෑන්ක් එකක් ඉසෙඩ් එකක්. මොකද අපි ගන්න ඉසෙඩ් එක සහ රෑන්ක් එක හොඳ මට්ටමට තිබ්බොත් තමයි ආර්ට්ස් කරන අපිට හොඳ කෝස් එකකට සිලෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් අපි පටන් ගන්න දවසේ ඉඳලම ඒ සිහිනට යන්න ඕනේ. ඉතින් නැත්තම් අපි අතරමඟ කැඩුනොත් ඒක වෙන්නේ නැහැ. ඉතින් අපි හැමෝම දැන් අපි අවුරුදු දෙක ගේමක් නේ ගහන්නේ මේක. සමහර වෙලාවට අපිට අමාරුකම් වෙනවා. මැදදී අතාරින්න හිතනවා. හැබැයි බැරි වෙලා හරි අපි යන ටියුෂන් ක්ලාස් එක ඉන්නේ සර් හරි මිස් හරි අපිට තල්ලුවක් දෙනවා නම් අපි වැදගෙන යනවා නම් අපි කැමතිනේ අපි ඉබේ වැඩ ටික කරනවා. දැන් රිවිෂන් එකක් අපේ කලින් දවසේ තියෙනවා නම් අපි ඒතකොට පාඩම් පොඩ්ඩක් පාඩම් කරගෙන පේපර් එකක් කරනවා නම් අපි ඒක පොඩ්ඩක් පාඩම් කරගෙන. ඒතකොට ඉබේ වැඩ වෙනවනේ. සමහර වෙලාවට දැන් අපේ කාලේ නම් අපි දන්නේම නැතුව මොනවද මේ වැඩ වෙලා තිබ්බ. අපිට ආයේ අමුතුවෙන් කියලා විභාගයට ලෑස්ති වෙන්න වෙලාවක් තිබුණේ නැහැ. සර්ුයි මිසුයි ඒක ගානට කරලා තිබ්බා. ඒ වගේම තමයි මං ගාව දැනටත් නෝට් ටික තියෙනවා. මම මිස්ටත් දැම්මා ෆොටෝ එකක් මේ සර්ලා මිස්ලා දෙන ටියුට් ටික ගොඩාක් පරිස්සම් කරගන්න. මොකද ඒව ඇත්තටම වටිනවා. ඒ ඇත්තටම හොඳ ක්වොලිටියෙන් තමයි සර් මිසුයි එක කරගෙන යන්නේ. දැක්කහම ආස හිතෙනවා සහ ඒ තියෙන වටින කරුණු හොඳට පාඩම් කරගන්න. සේව කරනවා කියයි ඔයගොල්ලන්ට ඒ ටික හොඳට කරගන්න. ඒ වගේම තමයි තව මතක තියාගන්න කාරණාවක් තමයි ගොඩක් ක්ලාස් වලට ගියාට ඒගොල්ලෝ අපේ වගකීම ගන්න නෑනේ. නේද? අපිට එන්න පුළුවන් යන්න පුළුවන්. හැබැයි මේ ක්ලාස් එකේ තියෙන වටිනාකම තමයි ඕගොල්ලෝ විභාගයට වාඩි වෙන අන්තිම මොහොත දක්වා. මේ කියන්නේ දැන් මේ අපි දන්නේ පොලිටිකල් තියෙන ගොඩක් දවල් වෙලානේ. ඒ වෙනකම්ම මේ අපේ ක්ලාස් එකේ නම් මිස් සර් අපිට මේ මැසේජ් දදා කියලා කිව්වා මේ පාඩම් බලාගෙන යන්න මේ පාඩමෙන් එයි. ඒ වගේ ගොඩාක් ඒගොල්ලෝ අපව අතෑරීම නෑ. ඒක නිසා මම හිතනවා අපේ වසරේ ගොඩාක් ළමයි පොලිටිකල් වලට ඒ ගත්තා. ගොඩාක් අය ලෝ සිලෙක්ට් වුණා. හොඳ කෝස් වලට ගියා. ඉතින් ඒක නිසා සර්ගේ මිස්සේ කැපවීම වෙනම කතා කරන්න ඕනේ. ඒගොල්ලෝ කැපවෙන නිසා තමයි අපිත් යම්කිසි මට්ටමකට කැප වෙනවා. හැබැයි ඒ වුණාට අර ප්‍රධාන දෙන්නගේ කැපවීමෙන් තමයි අපි පොඩ්ඩක් ඉස්සරහට තල්ලු වෙලා යන්නේ. ඒත් එක්කම තමයි ඔයගොල්ලන්ට ගොඩක් ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ ලංකාවේ එකම ක්ලාස් එක වෙන්නේ නැති සර් කෙනෙකුයි මිස් කෙනෙකුයි දෙන්නෙක්ම එකට මේ පවත්වාගෙන යන ක්ලාස් එක. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට තවත් ඒකෙන් වාසියක් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට හොඳට කරුණු ටිකක් ඉගෙන ගන්න පුළුවන්. අර නිකන් පන්ති දෙකකට ගියා වගේනේ. ඒක නිසා ඒ වාසියක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මෙතන බිඳුව ඉඳන් ඉන්න ළමයෙකුට උනත් තමන්ගේ විභාගේ ලං වෙද්දී හොඳ ස්ටෑන්ඩඩ් එකකට එන්න පුළුවන් මේ ක්ලාස් එක තෝරගත්තොත්. ඉතින් මම මේක ක්ලාස් එක ප්‍රමෝට් කරන එකක් නෙමෙයි කරන්නේ. මම මගේ ජීවිතේ මට වෙච්ච සිදුවීම් ටික තමයි මේ ඔයගොල්ලන් කතා කරන්නේ. මොකද සමහර වෙලාවට දැන් රිසල්ට් ආනේ ළඟදී අපේ ලියපු නංගිල මල්ලේතර ඒගොල්ලෝ කියන කාරණාවක් තමයි පාඩම් කරා, පේපර්ස් වලට උත්තර ලිව්වා. ඒ වුණාට අර හිතපු රිසල්ට් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒකට ඇත්තටම ඔයා මහන්සි වෙන්න ඕනේ. ඒක තනිකරම තියෙන ඔයාගේ අතේ. අපි යන ටියුෂන් ක්ලාස් එක අපිට ඒකට ගොඩාක් ලොකු තල්ලුවක් දෙනවා. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වේ හොඳ ක්ලාස් එකක් තෝරගන්න, ඔයා වැඩ කරන්න. ඒ වගේම තමයි ඔයා යන ක්ලාස් එක ගැන ඔයා පූර්ණ විශ්වාසය තියන්න. මේ ක්ලාස් එක ඔයාට බය නැතුව හිම විශ්වාසය තියන්න පුළුවන් ක්ලාස් එකක්. මම බලාගෙන හිටියා ගොඩක් නංගිල මල්ලිලා ඇහුවා පේපර්ස් කරනවද, පේපර්ස් බලලා දෙනවද? ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක හොඳටම හොඳ මට්ටමක තියෙනවා ක්ලාස් එකේ. ඔයගොල්ලන්ට පේපර්ස් කරනවා, මොඩල් පේපර්ස් කරනවා. ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න කාරණාව තමයි දැන් අපේ කාලේ නම් සර් අපිට එක් කරා විභාගේ ඒ ලෙවල් අන්තිමටම තියලා මිසිසරුයි සෙමිනිහක් කරනවා. ඒකදී ඔයගොල්ලන්ට හම්බෙනවා සර්ුයි මිස් අනුමාන කරන ප්‍රශ්න ටික තියෙන පේපර්ස් උත්තරයක් එක ලියලම හම්බෙනවා. ඉතින් එතකොට මම කියන්නේ ඒ මතම යැපෙන්න එපා. ඒ වුණාට ගොඩක් වෙලාවට අපේ වාසනාවට ඒ පේපර්ස් වල තිබ්බ දේවල් ටික ඒ විදිහටම විභාගයට ආවා. ඉතින් අපි ඒව හොඳට ලිව්වා. ඉතින් ඒක නිසා තමයි මේ රෑන්ක් එකක් ගත්තේ. ඉතින් අර දැන් කෙනෙක් විදිහට මට කියන්න තියෙන ඉගෙන ගත්ත ළමයෙක් විදිහට ක්ලාස් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒක ගැන මට ගැරන්ට් කරලා කියන්න පුළුවන්. ඉතින් මම විශ් කරනවා මේ පාර අපි සර්ුයි මිසුයි එක්ක අත්වැල් බැඳ ගන්න ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ජීවිතේ දිග ගමනක් යන්න මමගේ හදවතින්ම ආශිර්වාද කරනවා. අපි ගිය ගමනටත් වඩා ඉදිරියට ගිහිල්ලා ඕගොල්ලන්ගේ හිණ සැබෑ කරගන්න කියලා මම ඕගොල්ලන්ට හදවතින්ම විශ් කරනවා. ඕගොල්ලෝ හැමෝටම සුබ අනාගතයක්.
හරි. අය කෙනෙක් කියලා කතා කරානේ. ඒ මම අර මුලින් කිව්වා වගේ අවුරුදු ගානකට කලින් පන්ති ඇවිල්ලා වැඩ කරලා හොඳ රිසල්ට් එකක් ගත්ත අපේ පුතේ. ඒ පුතා අන්තිමට හරි ලස්සන කතාවක් කිව්වා. මොකද කිව්වේ? අපි ගත්ත රිසල්ට් එකටත් වඩා වැඩි රිසල්ට් එකක් ගන්න වාසනාව ලැබෙන්න ඕනේ කියලා. පුළුවන්. හැම අවුරුද්දකම අවුරුද්දෙන් අවුරුද්ද ළමයි තමන්ගේ රිසල්ට් එක වැඩි කරගෙන ආපු පන්තියක්. දැන් අපි හිතුවත් ගිය අවුරුද්දේ මේ පන්තියේ ළමයි 400ක් විතර අවසානට අපේ පන්තියෙන් විභාගෙට මුහුණ දුන්නා. දැන් ඇත්තටම ලයිව් ක්ලාස් එකේ කියන ළමයි ප්‍රමාණය අඩුයි. ගොඩක් දරුවෝ රෙකෝඩින් තමයි බලන්නේ. එතකොට ඒ ක්ලාස් එක ඇතුලේ AB වැහි වැහැර දැන් රෑන්ක් එක අපේ දිස්ත්‍රික් රෑන්ක් 8 හිටපු දරුවෝ හිටියා. හරිද? ඒ 8 හිටපු දරුවත් එක්ක දැන් මම එයාව අද පන්තියට ගෙන්නුවේ නැත්තේ තවම එයා කැම්පස් එකට සිලෙක්ට් වෙලා නැති නිසා. ඒ කියන්නේ රිසල්ට් ආව විතරයිනේ. ඒ නිසා තමයි අපේ හොඳ දරුවෙක් පන්තියේ හොඳට වැඩ කරපු දරුවෙක් අපි උපේක්ෂක පුතාව අපි අනිවාර්යයෙන්ම අද පන්තියට ගෙන්නුවේ. ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි. මේ මාස 5 ඇතුළේ දැන් පාඩමක් පටන් ගන්න හදන්නේ පළවෙනි පාඩම පටන් ගන්න හදන්නේ. මේ මාස 5 ඇතුළේ ගේමක් ගන්න පුළුවන්. ඒක ගැන කතා දෙකක් නැහැ. ඒක ගැන අවිවාදයක් නැහැ. ගේමක් ගහපු දරුවෝ හිටියා. මේ අවුරුදු ගාන පුරාවටම බයෝ වලින් මැත්ස් වලින් ඇවිල්ලා හොඳ රිසල්ට් එකක් දාලා රෑන්ක් එකක් දාපු දරුවෝ හිටියා. ඉතින් මේ අවුරුද්දෙත් ඔයාලට අපිත් එක්ක එකතු වෙලා ඉන්න දරුවන්ට ඒක කරන එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඔයාලගේ අම්මලගේ තාත්තලගේ තියෙන හීනා, තමන්ගේ පවුලේ තියෙන හීනා, තමන්ගේ හිතේ තියෙන හීනා නිකම්ම පැත්තකට දානවට වඩා මේ මාස 5 පන්තියේ වැඩ කරමු. පුළුවන් ගේමක් ගන්න. පුළුවන් හොඳ රෑන්ක් එකක් ගන්න. පුළුවන් ලකුණු 90ට එහා පැත්තේ ඒකක් පන්තිය ඇතුලේ දාන්න. හරි. එතකොට අපිට ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම පන්තිය ගැන කතා කරන්න තියෙන්නේ. අපි පාඩමකට යන්න කලින් ඔයාලට තියෙන ගැටලු මොනවද කියලා chat එකේ දාන්න මම දැන් උත්තර දෙන්නම්. පාඩමකට යන්න කලින් අපි පළවෙනි දවස් නිසා පොඩ්ඩක් වෙලා පන්තිය කරන්න බලාපොරොත්තුවක් නැහැ. පාඩමක් පටන් ගන්නවා සහ ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා. දරුවෙක් අහලා තියෙනවා සෙකන්ඩ් ෂයි කරන්නේ රිවිෂන් එකට විතරක් එන්න පුළුවන්. ඒ කියන්නේ සෙනසුරාදා දවසට විතරක් එන්න පුළුවන්ද කියලා. එහෙම බෑ. සම්පූර්ණ පන්තිය යන්නේ මිස් කතා කරද්දී කිව්වා සඳුදා සහ සිකුරාදා කරන දේවල් වලින් තමයි සෙනසුරාදා ටියුට් එකේ ප්‍රශ්න කතා කරන්නේ. ඒ නිසා දවස් තුනම සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වුණොත් අනිවාර්යෙන්ම ECA එකකට යන්න පුළුවන් කිසි ගේමක් නැතුව. ටග් ගාලා අහන්න ළමයි මොනවද වරක තියෙන ගැටලු? ඔව් හැමදාම රෙකෝඩින් එක දෙනවා ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි ළමයින්ට. ඊළඟට මේ පන්ති ගාස්තු ගැන අහලා දෙනවා. දැන් සාමාන්‍ය ළමයි මේ වගේ සතියේ දවස් ගාණක් කරන රිවිෂන් එක ඔයාලා යන ඒවැ ගාණක් කීයද? සාමාන්‍යයෙන් රුපියල් 2000 පැනලා. එහෙමනේ. හැබැයි අපි මේ ක්ලාස් එක ඇතුලේ එච්චර ලොකු ගාණක් අය කරන්නේ නැහැ. අපි ඔයාලා ගැන හිතලම පන්ති ගාස්තු සාමාන්‍ය විදිහට අය කිරීමක් කරන්නේ මාසෙට 1600යි. මේ 1600ට අපි ආයේ ටියුට් වලට කියලා වෙන්න ගන්නේ නැහැ. ටියුට් ඔයගොල්ලන්ට දෙනවා. ඒක අපි PDF එකට දෙන්නේ. සාමාන්‍යයෙන් මාසෙකට දැන් මාසයක් ගත්තම මාසෙකට ටියුට් 10ක් විතර දෙනවා. Tamanට අවශ්‍ය ටික print out ගන්න තියෙන්නේ. හරිද? මේ සම්පූර්ණයෙන්ම මාසෙ අය කිරීම මෙච්චරයි. මෙතනින් එහාට මොකුත්ම නැහැ. ටියුට් වලට අරකට මේකට කියලා වෙනම අය කිරීමක් නැහැ. ඊළඟට ඔයාලා දැනට ඉන්න ගෲප් එකක් තියෙනවානේ. කවුරු හරි දරුවෙක් ඉන්නවද ගෲප් එකේ නැති දරුවෙක්? අනේ නැති දරුවෙක් ඉන්නවා නම් කවුරු හරි ගෲප් එකේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න මම ගෲප් එකට ඇඩ් කරන්නම්. එතකොට මම පන්තියට ජොයින් වෙන විදිය අද පන්තියේ වුණාට පස්සේ හෙට උදේම මේ ගෲප් එකට දාන්නම්. කොහොමද මේ මාස පහෙම ක්ලාස් ෆීස් එක ගෙවන්නේ, කොහොමද ගෙවන්න ඕනේ, කොහොමද ජොයින් වෙන්නේ, ඒ විස්තර ටික. හැබැයි
දැම්ම කලබල වෙන්න එපා තීරණයක් ගන්න. මේ මාසේ දවස් 3ක් අපි පන්ති කරනවා පළවෙනි සතියේ. අද සිකුරාදා සහ සෙනසුරාදා කියන දවස් තුන මේ දවස් තුනම නොමිලේ ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරිද? ඒකට අද විතරක් බලලා මදි නම් ওই දවස් දෙකක් ජොයින් වෙලා බලලා තීරණය කරන්න. ඒකට අපි ලබන සතියේ සඳුදා ඉඳලා තමයි මේ මාසයට අදාළව ඉතිරි වැඩ ටික කරගෙන යන්නේ. හරි. තව මොනවද අහන්න තියෙන දේවල් ටික ටක් ගාලා අහන්න අපි පාඩමට යන්න කලින්. ටක් ගාලා අහන්නමයි. ඔව් රෙකෝඩින් එක YouTube එක හරහා බලන්න පුළුවන් විදිහට තමයි දෙන්නේ. YouTube එක හරහා ගොඩක් දරුවෝ අපි දන්නවා මේ විදිහ YouTube පැකේජ් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවානේ. එතකොට YouTube එක හරහා රෙකෝඩින් එක ඕනම වෙලාවක බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මාසේ රෙකෝඩින් එක ඔයාට විභාගෙට කලින් දවසේ වුණත් බලන්න පුළුවන්. හරිද? මම කියන්නේ ඒක මේ වෙනකන් තියාගෙන ඉන්නේ කියලා එහෙම නෙමෙයි. ඕනෑම වෙලාවක විභාගය දක්වා ඒ රෙකෝඩින් එක බලන්න පුළුවන් විදිහට තමයි පන්තියේ රෙකෝඩින් එක ඔයාලට ලබා දෙන්නේ. ඔව් අනිත් දවස් දෙකේ රෑ 8:10 තමයි පන්තිය තියෙන්නේ. සම්පූර්ණයෙන්ම දවස් තුනේම සඳුදා සිකුරාදා සෙනසුරාදා කියන දවස් තුනේ රෑ 8:10. ඔව් පන්ති ඇතුලේ ෆුල් පේපර්ස් කරනවා. හැබැයි අපි ෆුල් පේපර්ස් කරන්නේ අවසාන මාසය ඇතුලේ. හේතුව මුලින් තියරි කවර් කරගන්න ඕනේ. තියරි කවර් කරගෙන සම්පූර්ණයෙන්ම මේ පාඩමේ ප්‍රශ්න ටික කවර් කරගන්න ඕනේ. හැම මාසෙම ෆුල් පේපර් එකක් තියෙනවා. ඊට අමතරව අන්තිම මාසේ සම්පූර්ණයෙන්ම අපි පේපර් සාකච්ඡා කරනවා. තව මොනවද අහන්න තියෙන දේවල් ටක් ගාලා අහන්න ළමයි. ඔව් තියෙන ගෲප් එකට ළමයි මේ මාසේ මේ දවස් තුනේ අපි දානවා. ඊට පස්සේ මැයි මාසෙට අදාළ විශේෂ ගෲප් එක දාන සතියේ සම්බුද්ධ වෙද්දී හදනවා. අපේ පන්තියත් එක්ක දිගටම ඉන්න දරුවන්ට ඊට පස්සේ ඒ ගෲප් එක ඇතුලේ තමයි අපි පන්තියට අදාළ දේවල්, පන්තියට අදාළ ටියු, පන්තියට අදාළ පේපර්ස් ඔක්කොම ෂෙයා වෙන්නේ. අපිත් එක්ක දිගටම ඉන්න දරුවෝ ඉන්න වෙනම ගෲප් එකක් ඇතුලේ. ඔව් පේමන්ට් එක කරන්න ඒ කියන්නේ ක්ලාස් ෆීස් එක කියන්නේ account එකට අදාළ details අපි group එකකට දාන්නම් හෙට උදේ වෙද්දී. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ටක් ගාලා අපිට පාඩමක් පටන් ගන්න දෙනවා. පළවෙනි පාඩම. ඒකට යන්න ඕනේ. හරි. විනාඩියක් දෙන්න තව එක ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. පළවෙනි පාඩමට යන්න කලින්. හරි. අපි යමු එහෙනම් පළවෙනි පාඩමට. මොකක්ද පළවෙනි පාඩම? දේශපාලන විද්‍යාවේ පාඩම් 15ක් තියෙනවා කියලා මම කිව්වා. එතකොට මේ පාඩම් 15 පළවෙනි පාඩමේ නම තමයි දේශපාලන විද්‍යාවේ ස්වභාවය හා අධ්‍යයන ප්‍රවේශය. දැන් මේ පාඩම පටන් ගන්න ඉඳිම දෙයක් කියන්න ඕනේ. ළමයි අපි පාඩම පටන් ගත්තට පස්සේ මේ කියන්නේ ලබන සතියේ ඉඳලා හරියටම පන්ති ඇතුලේ වෙන වල්පල් නම් මම කියවන්නේ නැහැ. කෙලින්ම වැඩම තමයි. හරිද? ඒක මුලින්ම කියන්න ඕනේ. වැඩ කරන්න කැමති දරුවෝ විතරක් පන්ති ඇතුලේ නවතින්න වැඩ කරන්න කැමති දරුවෝ විතරක්. ඒක තරයේ කියන්න ඕනේ කතාවක්. බයිලා නැහැ. කුණුහරුප නැහැ. හරිද? අපි වැඩ විතරයි පන්ති ඇතුලේ. ඒක මුලින්ම කියන්න ඕනේ. ඒක පොඩි අමතර මතක් කිරීමක් පන්ති ඇතුලේ වැඩ වෙන විදිය ගැන ටික ඔයාගේ ඔළුවට දාන්න. හරි. ඊළඟට මේ පළවෙනි පාඩම මොකක්ද? දේශපාලන විද්‍යාවේ ස්වභාවය සහ අධ්‍යයන ප්‍රවේශය. දැන් මේක ගැන බැලුවම මොකක්ද හිතෙන්නේ? දේශපාලන විද්‍යාවේ ස්වභාවය.
සහ අධ්‍යයන ප්‍රවේශ. ළමයි මම බිඳුවේ මට්ටමේ ඉඳලා යන්නේ හරියද? බිඳුවේ ඉඳලම තමයි උගන්වන්නේ. දැනගෙන හිටියත් කමක් නැහැ මේවා අහගන්න මතක තියාගන්න මේවා ඕනේ වෙනවා. අපි යමක් ඉගෙන ගන්න කලින් ඒකේ වටපිටාව දැනගෙන ඉන්න ඕනේ. ඒක කොහොමද හැදුනේ කියලා දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඒක කොයි කාලෙද හැදුනේ? කොයි කාලෙද බිහි වුනේ? මේකේ තේරුම මොකක්ද? ඔන්න ඔය දේවල් ටික අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ දේවල් දැනගන්න නැතුව අපිට කිසිම දෙයක් ඉගෙන ගන්න බැහැ. එහෙනම් මේ පළවෙනි පාඩම ඇතුලේ කතා කරන්නේ මේ දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද? කොහොමද හැදුනේ? මොන කාලෙද? කවුද හැදුවේ? ඔන්න ඔය කතන්දර ටික. මේ පාඩම ළමයි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? එකක් තමයි දේශපාලන විද්‍යාවේ ස්වභාවය. අනිත් එක තමයි අධ්‍යයන ප්‍රවේශ. පාඩමේ කොටස් දෙකයි. දේශපාලන විද්‍යාවේ ස්වභාවය සහ අධ්‍යයන ප්‍රවේශ. ඒත් අපි මුලින්ම කතා කරන්නේ මේ ස්වභාවය කියන කොටස. දේශපාලන විද්‍යාවේ ස්වභාවය. හරි. දැන් කවුරු හරි දරුවෙක් කියනවා නම් මේ දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා. ඒක බොරුවක් කියලා මම කියනවා. ඇයි එහෙම කියන්නේ හේතුව? අපි නිකන් විද්‍යාව කියන කැලේ පැත්තකින් තියමුකෝ. විද්‍යාව කියන කැලේ ඔන්න මම පැත්තකින් තියනවා. දේශපාලනය. දේශපාලනය. මේක අහලා නැද්ද කොහෙවත්? අහලා තියෙනවනේ. මනුස්සයෙක් ඉපදුණු දවසේ ඉඳලම මෙන්න මේ වචනය අහනවා. හරිද? ඇහුවේ නැත්නම් දේශපාලනය කරනවා. ඒ මොකක්ද? ඇහුවේ නැත්නම් දේශපාලනය කරනවා. අහලා තියෙනවා ඇහුවේ නැත්නම් දේශපාලනය කරනවා ඉපදුණු දවසේ ඉඳලම. ඔය වචනේ පොඩ්ඩක් අපි කඩාගමුකෝ. දේශපාලනය. මම නිකන් සරලව ඔයාලට මුලින් අදහසක් දෙනවා. හරිද? මුලින් අදහසක් දෙනවා. දේශය පාලනය. අපිලා ඔය කියන්නේ රට පාලනය කිරීම. රට පාලනය කිරීම. දැන් අහවි. ඉතින් සර් කියනවනේ අපි ඉපදුණු දවසේ ඉඳලම දේශපාලනය කරලා තියෙනවා. හැබැයි ඉතින් මම රට පාලනය කරලා නැහැ. කියන්න පුළුවන් එහෙම. ඔයාලා රට පාලනය කරන්න දායක වෙලා තියෙනවා. කොහොමද? කොහොමද? ඔන්න ඉපදුණු දවසේම ඉපදුණු ගමන්ම ඔයාලව මොකක් හරි රටක පුරවැසියෙක් විදියට ලියාපදිංචි කරනවා. දැන් මෙතන ලංකාවේ මම හිතන්නේ හැමෝම ලංකාවේ ඉපදිච්ච ලංකාවේ දරුවෝ වෙන්නේ නැති. ලංකාවේ ඉපදුණු ගමන්ම ලංකාවේ පුරවැසියෙක් විදියට ලියාපදිංචි කරනවා. අර තියෙන උප්පැන්නේ කියලා කොලයක්. හරිද? අනේ එතන තමයි ඔයාලා පළවෙනි තැන. ඔයාලා ඉපදීම තමයි ඔයාලගේ පළවෙනි තැන දේශපාලනයට සම්බන්ධ වෙන්න. ඇයි දෙයනේ දේශය පාලනය කරනවා නම් ඒ දේශයේ සමාජිකයෙක් වෙන්න ඕන නම් ඔයා ඉපදුණු ගමන්ම ඒ දේශයේ සමාජිකයෙක්. හරිද? දැන් ඊට අමතරව දේශය පාලනය කරනවා කියලා ඔයාලා නිකන් ඔයාලා නිතර කෙලින්ම දකින දේවල් මොනවද? ඡන්ද තියනවා. හරිද? වැට වර්ජන කරනවා. උද්ඝෝෂණ කරනවා. පෙළපාලි යනවා. මහින්ද මහත්තයාට බනිනවා. අනුර කුමාරට බනිනවා. රනිල්ට බනිනවා. ඔය කීක විදිහේ දේවල් කරනවනේ. ඔය ඔක්කොම ළමයි දේශපාලනය. හිතලා කරා නොහිතා කරා ඔක දේශපාලනය. හරිද? මොන විදියට කරා දේශපාලනය. එතකොට මොකද්ද දේශපාලන විද්‍යාව කියන්නේ? සරලව මතක තියාගන්න මේ ගැඹුරට බර කරලා කරෙල්ලන් යනවා දේවල් නෙමෙයි. දේශපාලන විද්‍යාව.
දැන් අපි රසායනය ගැන ඉගෙන ගන්නකොට රසායන විද්‍යාව කියලා විෂයක් තියෙනවා. හරිද? ඊට පස්සේ තාරකා ගැන ඉගෙන ගන්නවා නම් තාරකා විද්‍යාව කියලා විෂයක් තියෙනවා. දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ කියන දේශය පාලනය කිරීම පිළිබඳව හදාරන විෂය. හදාරන විෂය. අපි මේක ඉගෙන ගන්න විෂය. මම ඔයාලට උගන්වන විෂය. ඔන්න ඔකට තමයි දේශපාලන විද්‍යාව කියන්නේ. මොකද්ද? දේශය පාලනය කිරීම පිළිබඳව හදාරන විෂය. අපි එහෙනම් බලන්න ඕනේ මේ කියන දේශපාලන විද්‍යාව නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ලෝකේ තියෙන ප්‍රධාන විෂය කාණ්ඩයන් දෙකක්. මොනවද විෂය කාණ්ඩයන් දෙක? පළවෙනි එක සමාජ විද්‍යාව. දෙවෙනි එක ස්වභාවික විද්‍යාව. පළවෙනි එක සමාජ විද්‍යාව, දෙවෙනි එක ස්වභාවික විද්‍යාව. සමාජ විද්‍යාව. සමාජය තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි ජීවත් වෙන වටපිටාව. දැන් ඔයාලා කඩයක් ළඟට ගියත් ඔන්න එතනත් සමාජය. පාසලට ගියත් එතනත් සමාජය. ගෙදරට ගියත් එතනත් සමාජය. මේ අපි ජීවත් වෙන වටපිටාව සමාජය ආශ්‍රයෙන් දැනුම ලබන විෂයන් වලට අපි කියනවා සමාජ විද්‍යා විෂයන් කියලා. හරිද? එතකොට මේ දේශපාලනය, ඒ කියන්නේ දේශය පාලනය කිරීම, දැන් අපි මහින්ද මහත්තයාට බණින එක අපි සමාජ දිනේ කරන්නේ ගෙදරදී. හරි මේ පිට නරක කරගන්න එපා මේ දේශපාලඥයන්ගේ නම් කිව්වා කියලා. හරිද? දේශපාලන විද්‍යාව විෂයෙමයි මම මහින්ද මහත්තයාටවත් අපේ රනිල් බෝසාටවත් අනුර කුමාරටවත් කාටවත් කඩේ යන්නේ නැහැ. මේක දේශපාලන විද්‍යාව විෂය. දේශපාලන විද්‍යාව විෂය කරන දරුවෝ කාටවත් කඩේ යන්නේ හරි අවබෝධයෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි නම් ගම් කියන්නේ හිතරිත ගන්න එපා. කියන්න බෑනේ නේ. එහෙම ඉන්නෝනේ. හිතරිදුනොත් එහෙම. හරි. අපි ඔය බණින්නේ අපි ඔක්කොම මොකක්ද තෝරන්නේ අපි කියන්නේ මේ මහින්ද මහත්තයා හිතරිදුනොත් එහෙම කාට හරි ඩොනාල්ඩ් ට්‍රම්ප්ට කියලා. ඩොනාල්ඩ් ට්‍රම්ප් කියන්නේ කවුද? ඇමරිකාවේ ජනාධිපතිනේ. ඇමරිකාවේ ජනාධිපතිට අපි පාරට ගිහලා බණිනවා. ඔය දේශපාලනයනේ. ඕක අපි සමාජයනේ කරන්නේ. ඒතර ඕක හදාරීම සමාජය ආශ්‍රයෙන් කරන්නේ. ඒ නිසා ඒක සමාජ විද්‍යාවක්. දේශපාලන විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක්. තව තියෙනවා මනෝවිද්‍යාව. ඊට පස්සේ අපි ගත්තොත් මිනිසුන්ගේ චර්යාවන් ගැන හදාරන විෂයන් තියෙනවා. ඒ ඔක්කොම සමාජ විද්‍යාව. ඒතර ස්වභාවික විද්‍යාව කියන්නේ මොනවද? ස්වභාවික විද්‍යාව කියන්නේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව අන්න ඒ වගේ. සමාජ ආශ්‍රයෙන් නෙමෙයි ඒව දැනුම ලබන්නේ. විද්‍යාගාරවල වගේ තමයි ඒවට අදාළ පරීක්ෂණ කරලා දැනුම ලබන්නේ. හැබැයි දේශපාලන විද්‍යාව එහෙම නෙමෙයි. මේක සමාජ විද්‍යාවක්. සමාජයේ ආශ්‍රයෙන් දැනුම ලබන විද්‍යාවක්. හරි. දැන් දන්නවා දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා? මේක සමාජ විද්‍යාවක් කියලා දන්නවා. හැබැයි මේකට ආරම්භයක් තියෙන්න ඕනනේ. නිකන් ගහෙන් ගෙඩියෙන්න වගේ ඉබේ පහළ වෙන්නේ නැහැ කිසිම දෙයක්. මේවට ආරම්භයක් තියෙන්න ඕනේ. මේක විෂයක් විදියට නිර්මාණය වෙන්න කොහේ හරි පටන් ගැනීමක් තියෙන්න ඕනේ. ළමයි මෙන්න මේ යුගය ගැන අහලා හිටියද? ලෝකේ උඩු යටි කුරු කරපු එකක්. ග්‍රීක යුගය. ලෝකෙ කෙරින්ම උඩු යටි කුරු කරපු යුගයක්. ග්‍රීක යුගය. ක්‍රිස්තු පූර්ව 4 වන සියවස. ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400කට කලින්. හරිද? ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400කට කලින්. අනේ ඒ කාලේ තමයි මේ ග්‍රීක යුගය දෙන්න තියෙන්නේ. ග්‍රීසිය මූලික කරගෙන ග්‍රීක යුගය.
මේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී ග්‍රීක යුගය. එතකොට ළමයි මෙන්න මේ ග්‍රීක යුගයේ ඉඳලා තියෙනවා ප්‍රධාන දාර්ශනිකයෝ 3 දෙනෙක්. මට කියන්න බලන්න නිකන් මේ දන්න අය ඉන්නවද ග්‍රීක යුගයේ හිටපු දාර්ශනිකයෝ ගැන? නොදැනගත්තට කමක් නැහැ. මම දන්නවා මෙතන බහුතරයක් දන්නේ නැහැ කියලා. ඒ වගේම යම් කිසි ප්‍රමාණයක් දන්නවා කියලාත් මම දන්නවා. නිකන් මට කියන්න බලන්න. කවුරු හරි දරුවෙක් දන්නවද? ග්‍රීක යුගයේ හිටපු දාර්ශනිකයෝ. බලමු. ටටක් ගාලා chat එක ෆිල් කරන්න. chat එක පුරවමු අපි. හ්ම්. ඔය එන්නේ. දන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනේ. හරි. මේ යුගයේ ඉඳලා තියෙනවා ප්‍රධාන දාර්ශනිකයෝ 3 දෙනෙක්. 3 දෙනෙක්. මේ 3 දෙනා තමයි ළමයි දේශපාලන විද්‍යාවේ අපිට වැඩිපුරම අහු වෙන නම් තුන. එක්කෙනෙක් තමයි සොක්‍රටිස්. කවුද? සොක්‍රටිස්. දෙවෙනි කෙනා ප්ලේටෝ. පළවෙනි කෙනා සොක්‍රටිස්, දෙවෙනි කෙනා ප්ලේටෝ. තුන්වෙනි කෙනා කවුද? තුන්වෙනි කෙනා ඇරිස්ටෝටල්. තුන තමයි ඇරිස්ටෝටල්. ප්‍රධාන දාර්ශනිකයෝ තුනයි සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්. මේ 3 දෙනා ඉඳලා තියෙන්නේ ග්‍රීක යුගයේ. මේ 3 දෙනා අතරත් හරි අපූර්ව සම්බන්ධතාවයක් තියෙනවා. ඒ මොකක්ද? මේ 3 දෙනා අතර තියෙන සම්බන්ධතාවය. සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්. ළමයි මේ සොක්‍රටිස් කියන කෙනාගේ ගෝලයා තමයි ප්ලේටෝ කියලා කියන්නේ. සොක්‍රටිස්ගේ ගෝලයා තමයි ප්ලේටෝ කියලා කියන්නේ. ප්ලේටෝගේ ගෝලයා තමයි ඇරිස්ටෝටල් කියලා කියන්නේ. පැහැදිලිද? සොක්‍රටිස්ගේ ගෝලයා තමයි ප්ලේටෝ කියන්නේ. ප්ලේටෝගේ ගෝලයා තමයි ඇරිස්ටෝටල් කියන්නේ. දැන් මේක අනිත් පැත්තට ගත්තොත් ඇරිස්ටෝටල්ගේ කවුද ප්ලේටෝ කියන්නේ? ඇරිස්ටෝටල්ගේ කවුද ප්ලේටෝ කියන්නේ? ඇරිස්ටෝටල්ගේ කවුද ප්ලේටෝ කියන්නේ? දැන් මේක අනිත් පැත්තට අපි ගත්තොත් මේ පැත්තට ගත්තොත් සොක්‍රටිස්ගේ ගෝලයා ප්ලේටෝ, ප්ලේටෝගේ ගෝලයා ඇරිස්ටෝටල්. මේක මේ පැත්තට ගත්තොත් ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා තමයි ප්ලේටෝ කියන්නේ. ප්ලේටෝගේ ගුරුවරයා තමයි සොක්‍රටිස් කියන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ 3 දෙනාගෙන්ම මුලින්ම ඉඳලා තියෙන්නේ මේ සොක්‍රටිස් වෙන්න ඕනනේ. මුලින්ම හිටපු කෙනා සොක්‍රටිස් වෙන්න ඕනේ. එහෙමනේ මේ පිළිවෙල යන්නේ. මුලින්ම හිටපු කෙනා සොක්‍රටිස් වෙන්න ඕනේ. හරිද? සොක්‍රටිස් කියලා කියන්නේ දක්ෂ කතිකයෙක්, විවාදකයෙක්, විවිධාකාරයේ තර්ක ඉදිරිපත් කරපු කෙනෙක්. කතිකයෙක්, විවාදකයෙක්, විවිධාකාරයේ තර්ක ඉදිරිපත් කරපු කෙනෙක්. කවුද? මේ කියන සොක්‍රටිස්. සොක්‍රටිස් තමන්ගේ තර්කවලට දේශපාලන විද්‍යාව උපයෝගී කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙයා තර්ක ඉදිරිපත් කරද්දී මේ ග්‍රීසියේ හිටපු සොක්‍රටිස් තර්ක ඉදිරිපත් කරද්දී මේ දේශපාලන විද්‍යාවේ තියෙන තර්ක එහෙම නැත්නම් කරුණු උපයෝගී කරගෙන තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මෙයා මේක වෙනම විෂයක් විදිහට අඳුරගත්තේ නැහැ. වෙනම විෂයක් විදිහට අඳුරගත්තේ නැහැ. හැබැයි ඒකේ තියෙන කරුණු Tamanගේ තර්කවලට උපයෝගී කරගෙන තියෙනවා.
ඒ වගේම තමයි මෙයා කිසිම පොතක් ලිව්වෙත් නැහැ. මෙයා කිසිම පොතක් ලිව්වේ නැහැ. කවුද? මේ සොක්‍රටිස්. කිසිම පොතක් ලිව්වේ නැහැ. සොක්‍රටිස්ගෙන් පස්සේ එයාගේ ගෝලයා එනවා. ප්ලේටෝ. සොක්‍රටිස්ගෙන් පස්සේ එයාගේ ගෝලයා ඉන්න ඕනේ. මුලින්ම ඉන්න ඕනේ සොක්‍රටිස්. හරිද? එයා දේශපාලන විද්‍යාව තමන්ගේ තර්කවලට භාවිතා කරලා තියෙනවා. හැබැයි වෙනම විෂයක් විදියට අඳුරගත්තේ නැහැ. ඒ සොක්‍රටිස්. ඊළඟට ආව ප්ලේටෝ. ප්ලේටෝ ළමයි මේ සොක්‍රටිස් වගේම දේශපාලන විද්‍යාව තමන්ගේ තර්කවලට උපයෝගී කරගත්තා. මේ සොක්‍රටිස් වගේම ප්ලේටෝ ඒකේ ඒ විදිහටම කරා. හරිද? මේ ප්ලේටෝ විශේෂයෙන් තමන්ගේ අදහස් වලදී දාර්ශනික පාලකයෙක්, දාර්ශනික රජෙක් ගැන කතා කරලා තියෙනවා. ප්ලේටෝ තමන්ගේ තර්කවලදී, තමන්ගේ විවාදවලදී දාර්ශනික පාලකයෙක් ගැන කතා කරලා තියෙනවා. තර්කවලදී, විවාදවලදී දාර්ශනික පාලකයෙක් ගැන කතා කරලා තියෙනවා. කවුද? ප්ලේටෝ. හැබැයි මේ විෂයක් විදියට දේශපාලන විද්‍යාව වෙනම අඳුරගත්තේ නැහැ. ඒ වුණාට ප්ලේටෝ එක්තරා සුවිශේෂී කාර්යයක් කළා. ප්ලේටෝ පොතක් ලිව්වා. ප්ලේටෝ පොත ධර්ම දරුවෙන්වල. ප්ලේටෝ මේ ලිව්ව පොත. ප්ලේටෝ ලිව්වා The Republic. එහෙමත් නැත්නම් සමූහාණ්ඩුව කියලා පොතක්. The Republic. එහෙමත් නැත්නම් සමූහාණ්ඩුව කියලා පොතක්. මට පේනවා chat එකේ දිගට දාගෙන යනවා. chat එකේ දරුවෝ දිගට දාගෙන යනවා. The Republic එහෙමත් නැත්නම් සමූහාණ්ඩුව කියලා පොතක්. දේශපාලන විද්‍යාව විෂයක් විදිහට අඳුරගත්තා. දාර්ශනික පාලකයෙක් ගැන මෙයා කතා කරා. දේශපාලන විද්‍යාව විෂයක් විදිහට අඳුරගත්තා නෑ. තමන්ගේ තර්කවලට උපයෝගී කරගත්තා. දාර්ශනික පාලකයෙක් ගැන කතා කරා. සමූහාණ්ඩුව කියලා පොතක් ලිව්වා. හැබැයි තාමත් අර එක හිඩසක් තියෙනවා. මේ දෙන්නකින් කවුරුවත් මේක විෂයක් විදිහට අඳුරගෙන නෑ තාමත්. තාමත් අඳුරගෙන නෑ. හරිද? ඒතොර එනං සොක්‍රටිස් ආවා, ප්ලේටෝ ආවා, තුන්වෙනි කෙනා කවුද? මම මෙතන ලියන්නම්. ඇරිස්ටෝටල්. තුන්වෙනි කෙනා. ඇරිස්ටෝටල් කියන්නේ ප්ලේටෝගේ ගෝලයා. ප්ලේටෝගේ ගෝලයා. අන්න පුතේ දැන් පොඩ්ඩක් මේක හරි පැත්තට හැරෙන්න ගත්තා. හරිද? ලෝකේ පළවෙනි වතාවට දේශපාලන විද්‍යාව කියලා විෂයක් හඳුන්වා දුන්නේ මෙන්න මේ කියන දෙයියා. කවුද දෙයියා? කවුද? ඇරිස්ටෝටල්. අපි කියන්නේ දේශපාලන විද්‍යාවේ කෝකටත් අයියා. ඒ කියන්නේ ඇයි කෝකටත් අයියා කියලා කියන්නේ? තමයි සමහර වෙද මහත්තුරුන්ගේ ළඟ තියෙනවා නේද? ඔළුවේ කැක්කුම හැදිලා ගියක් දෙන්නේ එකම තෙල. අකුලේ කැක්කුම හැදිලා ගියක් දෙන්නේ එකම තෙල. හරිද? බඩේ කැක්කුම හැදිලා ගියක් දෙන්නේ එකම තෙල. ඒ කියන්නේ කෝකටත් අයියා කියලා. අනිත් වගේ තමයි ඇරිස්ටෝටල්. දේශපාලන විද්‍යාවේ මේ ඇරිස්ටෝටල් කියන නාමය ගෑවුණු නැති තැනක් හොයාගන්න අමාරුයි. ඒ තරමටම මේ විෂයත් එක්ක බද්ධ වෙච්ච චරිතයක්. මේ ඇරිස්ටෝටල් මේ දෙන්නම වගේම දේශපාලන විද්‍යාව තමන්ගේ තර්කවලට යොදාගත්තා. තමන්ගේ තර්කවලට යොදාගත්තා. හරිද? ඒ වගේම මෙයා පොතක් ලිව්වා. ඇරිස්ටෝටල් පොතක් ලිව්වා. මෙන්න මේ පොත ඇතුලේ තමයි ප්‍රධාන වශයෙන්ම මෙයා මේ දේශපාලන විද්‍යාව ගැන කතා කරන්නේ. මේ පොත ඇතුලේ.
මෙයා ලියන්නේ පොතේ නම තමයි මොකද්ද පොතේ නම? The Politics. මතක තියාගන්න ඉංග්‍රීසි වලත් මතක තියාගන්න. දේශපාලනය. The Politics. දේශපාලනය. දැන් පොත් දෙකක් අපිට හම්බුණානේ. එකක් මොකද්ද? සමූහාංගුව. ඒක කවුද ලියන්නේ? ප්ලේටෝ. ඊළඟ පොත තමයි ඇරිස්ටෝටල්ගේ The Politics එහෙමත් නැත්නම් දේශපාලනය කියන පොත. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න මේ කතන්දර. හරි. එතකොට තමයි ඇරිස්ටෝටල් මේ දේශපාලනය කියන පොතේ දේශපාලන විද්‍යාව වෙනම විෂයක් විදිහට අඳුරගත්තා. ඒ වගේම තමයි මේක වෙනම විෂයක් විදිහට උගන්වන්නත් ගත්තා. හරිද? මේ දෙන්නගෙන් කවුරුවත් නොකරපු දෙයක්. මෙයා වෙනම විෂයක් විදිහට මේක උගන්වන්නත් ගත්තා. කවුද? ඇරිස්ටෝටල්. හරි. එහෙනම් ග්‍රීක යුගයේ හිටපු මේ දාර්ශනිකයෝ තුන්දෙනාම දේශපාලන විද්‍යාවේ ආරම්භයට වැදගත් වෙලා තියෙනවා. ඇයි? මෙයා තමයි මුලින්ම කතා කරලා තියෙන්නේ. මෙයාත් ඒක කතා කරලා පොඩ්ඩක් පොතකුත් ලියලා පොඩ නගලා. ඊට පස්සේ මෙයා පොතකුත් ලියලා වෙනම විෂයක් විදිහට මේක ආරම්භ කරනවා. හරි. දැන් මේ තුන්දෙනාගෙන් පොඩ්ඩක් මේ ඇරිස්ටෝටල් වැදගත්නේ. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් වැදගත්. ඇයි? ඇයි? ඇරිස්ටෝටල් තමයි දේශපාලන විද්‍යාව විෂය හඳුන්වා දුන්නේ. එහෙනම් අපි මෙයාට නමක් දෙනවා. මොකක්ද දෙන නම? මොකක්ද දෙන නම? මේ විෂය බිහි කරා. දැන් හිතන්න දරුවෙක් බිහි කරා නම් අපි අම්මා කියලා කියනවනේ. පිරිමි කෙනාට නම් තාත්තා කියලා කියනවා. ඔකට ඒ දරුවගේ තාත්තා ඔයාලගේ තාත්තා ඔයාගේ නම කියනවා ඔයාගේ තාත්තා. එහෙමනේ කියන්නේ. හරිද? ඒ වගේ දේශපාලන විද්‍යාව කියන විෂයෙත් තාත්තා කෙනෙක් ඉන්නවා. මේ විෂයටත් තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා තමයි මේ ඕකටත් අයිනේ ඇරිස්ටෝටල්. හොඳට මතක තියාගන්න හරිද මම ඔය මේ හැම වෙලාවෙම කියන ඔය කැලේ ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් දැන් කොයි වෙලාවක හරි මේ අහුව දේශපාලන විද්‍යාව කියලා කවුද කියලා සොක්‍රටිස්ද නෑ ප්ලේටෝද නෑ ඇරිස්ටෝටල්ද ඔව් හරි අපිට පොත් දෙකකුත් හම්බුණා සමූහාණ්ඩුවයි දේශපාලනයයි කියලා. පැහැදිලිද කතාව? හරි. මොන යුගයේද එහෙනම් දේශපාලන විද්‍යාව ආරම්භ වෙලා තියෙන්නේ? මේ තුන් දෙනා හිටපු ග්‍රීක යුගයේදී. ග්‍රීක යුගයේදී. මට කියන්න දැන් ඔතනට එනකන් කතා කරපු දේවල් ටික පැහැදිලිද? අපි ඊළඟ පියවරට යන්න හදන්නේ. ඔතනට එනකල් දේශපාලන විද්‍යාවේ ආරම්භය ගැන කතා කරපු දේවල් පැහැදිලිද? ටග්ගල් දාන්න chat එකේ. clear පැහැදිලි quality වැඩේ කොට ටක් ගාලා දාන්න. දාන්න දාගෙන යන්න. සමහර ලාවර ළමයි සමහර දරුවෝ මේ කාරණා සමහර පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා එන්නෝ හැලි. පත හැලි. සමහරු මේ ඇරිස්ටෝටල්ගේ අම්මගේ නමේ ඉඳලා තාත්තගේ නමේ ඉඳලා ප්ලේටෝගේ අම්මගේ නමේ ඉඳලා තාත්තගේ නමේ ඉඳලා ඉගෙනගත්තු දරුවෝ ඉන්නවා සමහර පන්තිවල. වැඩක් නැහැ. අපරාධ කාලය. ඔයාලා එහෙම ඉගෙන ගත්තා නම් දැන් තේරුම් ගන්න මහ මෝඩ වැඩක් වැඩ. ඒක සමහර දරුවෝ පාඩනුත් කරනවා. සමහර දරුවෝ පාඩනුත් කරනවා. එපා වැඩක් නැහැ. විභාගෙට එන්නේ නැහැ ඒ වලින්. මේ තියෙන විභාගෙට අවශ්‍ය ටික. අර පන්ති කරන්නේ විභාගෙට අවශ්‍ය ටික. පාඩම් ඔක්කොම හලනවා. වැඩි කෑලි ඔක්කොම කපලා දානවා. හරිද? ඕන නැතිව ඉරලා දානවා. අවශ්‍ය ටික ඔයාලට උගන්වනවා. ඒ ටික ඉගෙනගෙන පාඩම් කරන්න ගියා. ඔයාලට පාඩම් කරන්න තියෙන කැපැසිටි එක අඩු වෙනවා. එතකොට අවශ්‍ය දේවල් ටික විතරයි කොට එන්නේ. අවශ්‍ය දේවල් ටික විතරයි පාඩම් කරන්නේ. වැඩි නම්බර එකයි කොට දාගත්තා. එතනින් ඉවරයි. හරි. හරි. කොහේ හරි නොතේරුණු තැනක් තියෙනවා නම් කියන්නකෝ.
ප්‍රධාන තුන්දෙනායි සොක්‍රටිස් ප්ලේටෝ ඇරිස්ටෝටල්. මේ තුන්දෙනාම හිටියේ ග්‍රීක යුගයේ. හරිද? සොක්‍රටිස් කියලා කියන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳ අදහස් දක්වපු කෙනෙක්. Tamanගේ තර්කවලට ඒකේ තියෙන කරුණු ගත්ත කෙනෙක්. හැබැයි විෂයක් විදිහට මේක අඳුරගත්තේ නැහැ. ටගානුනායක තර්කය යන්නේ ඊළඟට ප්ලේටෝ කියලා කියන්නේ සොක්‍රටිස් නිකෝලයා. මෙයත් දේශපාලන විද්‍යාව Tamanගේ තර්කවලට යොදාගත්තා. හැබැයි විෂයක් විදිහට අඳුරගත්තේ නැහැ. මෙයා කතා කරනවා මේ දාර්ශනික පාලකයෙක් කියන මාතෘකාවක් ගැන. ඒක අපි ඉස්සරහට කතා කරපුවා. දැනට මේක නිකන් ආවට මතක තියාගන්න. ඊළඟට මෙයා පොතකුත් ලියනවා සමුහාණ්ඩුව කියලා. හැබැයි මෙයා විෂයක් විදිහට මේක අඳුරගත්තේ නැහැ. ඇරිස්ටෝටල් තුන්වෙනියට එනවා. එයා පොතක් ලියනවා දේශපාලනය කියලා. තමන්ගේ තර්කවලට දේශපාලන විද්‍යාව යොදා ගන්නවා. විෂයක් විදිහට මේක අඳුර ගන්නවා. පැහැදිලිද? ඔන්නෝ තමයි ඔය තුන් දෙනාගේ වැදගත්කම. එතකොට එකපාරම බිහි වෙච්ච එකක් නෙමෙයි. ඇරිස්ටෝටල් එකපාරම මේ දේශපාලන විද්‍යාව කියන දරුවෝ බිහි කරන්නේ නෙමෙයි. හරිද? මෙන්න මෙයාල ටික වර්ධනය කරලා ඇරිස්ටෝටල් එක එකපාරම එළියට දැම්මා. ඕක තමයි උනේ. ඔය ඇරිස්ටෝටල් තමයි එළියට දැම්මේ. ඇරිස්ටෝටල් නිසා ඇරිස්ටෝටල් තමයි දේශපාලන විද්‍යාවේ පියා බවට පත් වෙන්නේ. ළමයි මේ දේශපාලන විද්‍යාව මේ ආරම්භයේ සිට අද දක්වා ආපු ගමනේදී දැන් මේක විෂය දා නිර්මාණය වෙලා අද දක්වාම ආවනේ. අද දක්වාම ඕක ටික වර්ධනය වෙවි විකාශනය වෙවි ආවා. පැහැදිලිද? දැන් මේක තන තිබුණේ නැහැ නේ ළමයි. මේ අපි අදටත් ඉගෙන ගන්නේ ඒ ඇරිස්ටෝටල් නිර්මාණය කරපු දේශපාලන විද්‍යාවයි. ඔය දේශපාලන විද්‍යාව එදා ඉඳලා අද දක්වා එද්දී ප්‍රධාන යුග හතරක් පහු කරා. ප්‍රධාන යුග හතරක්. ඒ මොනවද? ප්‍රධාන යුග මොනවද? ඒ කියන්නේ යුග මොනවද? බලන්න. පළවෙනි එක තමයි ආරම්භ වෙච්ච ග්‍රීක යුගය. ඔය පළවෙනි එක. දෙවෙනි එක රෝම යුගය. තුන්වෙනි එක මධ්‍යතන යුගය. ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය. හතරවෙනි එක නූතන යුගය. ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය. හරි. එතකොට දැන් ඔය කියන යුග හතරේ ඔයාලා මොකක්ද දන්නේ? මේ ග්‍රීක යුගය ගැන දන්නවනේ. ග්‍රීක යුගය තමයි දේශපාලන විද්‍යාව ආරම්භ වුනේ. ඒ යුගයේ ප්‍රධාන දාර්ශනිකයෝ තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් කියලා. හරිද? ඔය යුගයේ තමයි ආරම්භ වෙන්නේ. ඕක දන්නවනේ. ග්‍රීක යුගය ගැන දන්නවා. ග්‍රීක යුගයේ තිබිලා තියෙන ළමයි ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ ඉඳලා 3 වෙනි සියවස දක්වා. අනේක පොඩ්ඩක් මතක තියාගන්න. 4 ඉඳලා 3. ඇයි මේ 4 ඉඳලා කොහොමද 3ට යන්නේ? ප්‍රශ්නයක් තියෙනවනේ. ක්‍රිස්තු පූර්වනේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400කට කලින්. ඒකට ටික ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න ලං වෙනවා. පස්සේ 400කට කලින්, 300කට කලින්, 200කට කලින්. හරිද? ඔන්න අද ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනා නම් අද ඉඳලා ඊළඟට යන්නේ ක්‍රිස්තු වර්ෂ. දැන් මේ ක්‍රිස්තු වර්ෂ 2025. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙලා අවුරුදු 2025ක් වෙනවා. මේ කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400කට කලින් ඉඳලා අවුරුදු 300ක් දක්වා තිබුණා තියෙන ග්‍රීක යුගය. හරි. ඒක හරිය මේක දැන් අපි දන්නවා. ග්‍රීක යුගයේ මොකක්ද උනේ කියලා දන්නවා මම දැන් කිව්වා. ඊළඟට යමු අපි රෝම යුගයට. රෝම යුගය. තමයි මේ රෝම යුගයේ
කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා 3 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ දක්වා කාලය. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 300කට කලින් ඉඳලා ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 500ක් වෙනකල් කාලය තමයි රෝම යුගය කියලා කියන්නේ. රෝම යුගය කියලා කියන්නේ. මේ රෝම යුගයේ හිටියා ප්‍රධාන දාර්ශනිකයෝ තුන්දෙනෙක්. දැන් ග්‍රීක යුගයේ හිටියන තුන්දෙනෙක්. කවුද? සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්. අන්න ඒ වගේ රෝම යුගයේ හිටිය තුන්දෙනෙක්. කවුද තුන්දෙනා? පොලිබියස්, සිසරෝ, සෙනෙකා. පොලිබියස්, සිසරෝ, සෙනෙකා. දාර්ශනිකයෝ තුන්දෙනයි. ප්ලේටෝ, සොක්‍රටිස්, ඇරිස්ටෝටල් වගේ තමයි. පොලිබියස්, සිසරෝ, සෙනෙකා. හරි. මෙන්න මේ යුගයේදී මේ තුන්දෙනා ප්‍රධාන වශයෙන්ම දේශපාලන විද්‍යාවේ අදාරපු මාතෘකාව තමයි රාජ්‍ය කියලා කියන්නේ. රාජ්‍ය කියලා වෙනම පාඩමක් වෙනවා අපිට. ඒ තුන්දෙනා විතරක් නෙමෙයි අපිත් හදාරනවා. මෙන්න මේ කියන ගුරුවරු තුන්දෙනා මේ කියන දාර්ශනිකයෝ තුන්දෙනා රෝම යුගයේ ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කරපු මාතෘකාව තමයි දේශපාලන විද්‍යාව. ඔය රෝම යුගය. හරිද? සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වලින් පස්සේ ආව පොලිබියස්, සිසරෝ, සෙනෙකා රෝම යුගයේදී එහන් කාලේ මේ හදාරපු මාතෘකාව තමයි රාජ්‍යය. රාජ්‍ය කියන්නේ නිකන් සරලව මතක තියාගන්නකො රට කියලා. රට පාලනය කරන විදිය. රට පාලනය කරන විදිය. සරලව මතක තියාගන්න. හරිද? මේක වෙනම පාඩමක් අපි කතා කරනවා. දැම්ම ලොකුවට ඔළුවට දාගන්න යන්න එපා. ඔය තමයි රෝම යුගය. ඔන්න ඔච්චරයි රෝම යුගය ගැන මතක තියාගන්න. මොනවද? දාර්ශනිකයෝ තුන්දෙනෙක් හිටියා. පොලිබියස්, සිසරෝ, සෙනෙකා. මේ තුන්දෙනා රාජ්‍ය කියන මාතෘකාව තමයි ආධාරලා තියෙන්නේ. හරිනේ? ඔය දෙවෙනි යුගය. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි යුගයට, මධ්‍යතන යුගය. ඔයාලා මොනවද ළමයි මධ්‍යතන යුගය ගැන අහලා තියෙන්නේ? මධ්‍යතන යුගය චිත්‍ර කරපු ළමයි එහෙම ඉන්නවනම් මධ්‍යතන යුගය ගැන අහලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 5 ඉඳලා 16 දක්වා කාලය. මධ්‍යතන යුගය. මෙන්න මේ යුගය ගැන මොනවද අහලා තියෙන්නේ? මොන අහලා තියද ලෝක යුගයක් තිබිලා තියෙනවා. පල්ලිය තමයි බලවත් උනේ. පාලකයට වඩා පල්ලිය බලවත් උනේ. චිත්‍රයක් ඇඳද්ද දෙවියෝ. හරිද? ඊට පස්සේ ප්‍රතිමාවක් බැවුවත් දෙවියෝ. දෙවියන්ට විරුද්ධව වචනයක් හරි කතා කරොත් ආයේ ෂොට් එක හම්බ වෙන මෙතනින් ඉවරයි. ඔන්න ඔය වගේ ලෝකේ යුගයක් තිබුණා කියලා ඔයාලා අහලා තියෙනවා. අහලා තියෙද? හොද නැද්ද? අහලා තියෙද නැද්ද? අහලා තියෙද නැද්ද? මෙන්න මේ වගේ යුගයක් තිබුණා කියලා. ඔව්. අහලා තියෙනවා. නේ? මේ මධ්‍යතන යුගය තමයි ඔන්න ඔය කාලේ තිබිලා තියෙන්නේ. මධ්‍යතන යුගය තමයි ඔන්න ඔය කාලේ තිබිලා තියෙන්නේ. මෙන්න මේ යුගයේ ඉඳලා තියෙනවා ප්‍රධාන දාර්ශනිකයෝ දෙන්නේ. අනිත් දෙකේම තුන හිටියනේ. කවුද? එක්කෙනෙක් තමයි ශාන්ත තෝමස් ඇක්වයිනස්. අනිත් කෙනා තමයි ශාන්ත තෝමස් ඔගස්ටින්. මේකෙත් පොඩ්ඩක් බලන්නකො නම් වල ශාන්ත තෝමස්. සාමාන්‍ය පල්ලියේ පූජකයන්ට නෙවෙයි ශාන්ත තෝමස් කියන නම ඉස්සර දාලා තියෙන්නේ. හරිද?
ශාන්ත තෝමස් කියන්නේ ආගමත් එක්ක බැඳුණු අය. ඒතකොට මේ යුගය ආගමත් එක්ක බැඳුණු යුගයක්නේ. මධ්‍යතන යුගය කියලා කියන්නේ. ඒ කාලේ හිටපු දාර්ශනිකයොත් එහෙනම් පූජකයෝ. ශාන්ත තෝමස් ඇක්වයිනාස්, ශාන්ත තෝමස් ඔගස්ටින් කියලා කියන්නේ ඒ කාලේ හිටපු පූජකයෝ. පූජකයෝ. ඔගස්ටින් සහ ඇක්වයිනාස් කියලා කියන්නේ. හරි. මේ දෙන්නත් මේ සරලම කතන්දර හරිද මේ ලොකුවට බරපතලව ගන්න එපා. මේව බරපතලව ගත්තොත් එතනින් එහාට ඒව ඔයාලට මීට වඩා අපිට කතා කරන්න දේවල් තියෙනවා. බරපතලව ගන්න එපා සරලව මතක තියාගන්න. මේ යුගයේ හිටියේ කවුද? ඒ යුගයේ ඉගැන්වුවේ මොනවද? මොන මාතෘකාවද? ඔච්චර මතක තියාගන්න ඕන. හරිද? මේ යුගයේදී රෝම යුගයේ වගේම රාජ්‍ය කියන මාතෘකාව තමයි අධ්‍යයනය කරලා තියෙන්නේ. වෙනපත් වෙලා ඒකම මේ දාර්ශනික විතරයි පොඩ්ඩක් මතක තියාගන්න. මධ්‍යතන යුගයේ කිව්වට පස්සේ ආගමත් එක්ක සම්බන්ධයි. ආගමත් එක්ක සම්බන්ධයි කියන එක ඔළුවට ආපු ගමන්ම මේ ශාන්ත තෝමස් කියන කැලල මතක තියාගන්න. ශාන්ත තෝමස් ඇක්වයිනාස්, ශාන්ත තෝමස් ඔගස්ටින්. හරිනේ. එච්චරයි ඒක මතක තියාගන්න ඕනේ. මේ කාලෙත් හදාරලා තියෙන්නේ රාජ්‍ය කියන මාතෘකාවම. රාජ්‍ය කියන මාතෘකාවමයි. යුග තුනක් ඉවරයි. ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය. මධ්‍යතන යුගයෙන් පස්සේ ඒ කියන්නේ සාමාන්‍ය 1600 ගණන් වලින් විතර වගේ පස්සේ එනවා නූතන යුගයට. ඒ කියන්නේ අපි දැන් ජීවත් වෙන යුගය. මේ 16 වන සියවසේ ඉඳලා අද දක්වා කාලය. 16 වන සියවසේ ඉඳලා අද දක්වා කාලය. මේකට තමයි අපි නූතන යුගය කියලා කියන්නේ. පැහැදිලිද? මේ නූතන යුගයේ ඒ කියන්නේ 16 වන සියවසේ ඉඳලා අද දක්වා කාලය. මේ නූතන යුගය ඉතාමත් වැදගත් යුගයක්. ඒකට හේතුව තමයි දේශපාලන විද්‍යාව තුළ ග්‍රීක, රෝම, මධ්‍යතන කියන යුග තුනේම රාජ්‍ය කියන මාතෘකාව විතරමයි හැදෑරුවේ. එතනින් එහාට දේවල් කතා කරේ නැහැ. රාජ්‍ය කියන්නේ මොකද්ද? රාජ්‍ය හැදුවේ කොහොමද? රාජ්‍ය හැදුවේ කවුද? රාජ්‍ය හැදුනේ කවද්ද? ඔන්න ඔය ටික විතරයි කතා කරේ. එතනින් එහාට දේවල් කතා කරේ නැහැ. එතනින් එහාට මාතෘකා ගැන හෙව්වෙත් නැහැ. හැබැයි ළමයි මේ නූතන යුගයේදී හොයන්න ගත්තා. දේශපාලන විද්‍යාවේ විෂයපතය මෙහෙම තිබුණා නම් මෙන්නගේ පොඩි අල්ලක් වගේ තිබුණා නම් මේක ලොකු රවුමක් බවට පත් වෙන්න ගත්තා. මාතෘකා වැඩි වෙන්න ගත්තා. කතා කරන, අදාරන, ඉගෙන ගන්න, උගන්වන දේවල් වැඩි වෙන්න ගත්තා. පැහැදිලිද මම කියන දේ? වැඩි වෙන්න ගත්තා. මේක විශාල වෙන්න ගත්තා. කොහොමද? මුලින්ම තමයි දේශපාලන විද්‍යාවේ රාජ්‍ය කියන මාතෘකාව හදාරන අතරතුර මේ කාලේ රාජ්‍ය කියන එක හැදෑරුවා. ඒක අත්හැරලා දැම්මේ නැහැ. ඒක අත්හැරලා දැම්මේ නැහැ. මේ කාලෙත් හැදෑරුවා. හරිද? මේකට අලුතෙන් මාතෘකාවක් එකතු වුණා මුලින්ම. බලය කියලා. රාජ්‍යට අමතරව බලය ගැන හදාරන්න පටන් ගත්තා. මොකද්ද මේ රාජ්‍යයේ බලය කියන්නේ? ඇයි මිනිස්සු බලය ගන්න ඡන්ද තියන්නේ? කොහොමද බලය ගන්න ඡන්දෙ දෙන්නේ? ඔන්න ඕක ගැන හදාරන්න පටන් ගත්තා. කොයි කාලෙද? නූතන යුගයේදී. බලය කියන මාතෘකාව හදාරන්න පටන් ගත්තා. පැහැදිලිද කතන්දරේ? බලය ගැන හදාරන්න පටන් ගත්තා. මේ බලය කියන මාතෘකාව දේශපාලන විද්‍යාවට එකතු කළේ නිකලෝ
මැකියාවෙලි. නිකලෝ මැකියාවෙලි තමයි මේ බලය කියන මාතෘකාව දේශපාලන විද්‍යාවට එකතු කරේ. කවුද? නිකලෝ මැකියාවෙලි. කවුද? නිකලෝ මැකියාවෙලි. නිකලෝ මැකියාවෙලි. මෙයා තමයි එකතු කරේ. හරිද? මෙයා ලිව්ව පොතක් කුමාරයා කියලා. The Prince. කුමාරයා. The Prince. කුමාරයා. කවුද ලිව්වේ? නිකලෝ මැකියාවෙලි. The Prince කුමාරයා. The Prince කුමාරයා. කවුද ලිව්වේ? නිකලෝ මැකියාවෙලි. මෙන්න මේ කියන පොතේ තමයි මෙයා මේ බලය කියන මාතෘකාව සම්බන්ධයෙන් කතා කරේ. බලය කියන මාතෘකාව කතා කරේ නිකලෝ මැකියාවෙලි කුමාරයා කියන පොතේ. පැහැදිලිද? එතන ඉඳලා රාජ්‍ය කියන මාතෘකාවට අමතරව නූතන යුගයේදී බලය කියන මාතෘකාව කතා කරන්න පටන් ගත්තා. නිකලෝ මැකියාවෙලි මේ බලය කියන මාතෘකාව හඳුන්වා දීපු නිසා මෙයාට නමක් දුන්නා. මෙයාව විශේෂ නමකින් හැඳින්වුවා. නම් දෙකක් තියෙනවා. එකක් තමයි නූතන යුගයේදී අලුත් මාතෘකාවක් හඳුන්වා දීපු නිසා නූතන දේශපාලන විද්‍යාවේ පියා කියලා කියනවා. උදාහරණයක් තියාගන්න. දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල්. මෙයාව හඳුන්වන්නේ නූතන දේශපාලන විද්‍යාවේ පියා. මොකද? නූතන දේශපාලන විද්‍යාවේ පියා. ඒ වගේම බල දේශපාලන විද්‍යාවේ පියා කියලා හඳුන්වනවා. ඒකට හේතුව බලය හඳුන්වලා දීපු නිසා. නූතන දේශපාලන විද්‍යාවේ පියාත් බල දේශපාලන විද්‍යාවේ පියාත් යනුවෙන් හඳුන්වනු ලබන්නේ නිකලෝ මැකියාවෙලි. නූතන යුගයේදී නිකලෝ මැකියාවෙලි බලය කියන මාතෘකාව හඳුන්වා දුන්නට පස්සේ තව මාතෘකා ගොඩක් එකතු වුණා. ඒවා අපි ඉස්සරහදී කතා කරමු. මම උදාහරණයක් දෙන්න කියලා ගැටුම් ගැන හදාරන්න පටන් ගත්තා. ඊපස්සේ අන්තර්ජාතික දේශපාලනය ගැන හදාරන්න පටන් ගත්තා. මතවාද ගැන හදාරන්න පටන් ගත්තා. ඒ වගේ තව ගොඩාක් මාතෘකා හදාරන්න පටන් ගත්තා. නිකලෝ මැකියාවෙලි බලය කියන මාතෘකාව දේශපාලන විද්‍යාවට හඳුන්වා දුන්නට පස්සේ හරි. ඔය තමයි ග්‍රීක යුගයේ ඉඳලා රෝම යුගයේ පහු කරගෙන මධ්‍යතන යුගයේ පහු කරගෙන නූතන යුගය දක්වා දේශපාලන විද්‍යාව ආපු ගමන. දැන් ඔයාලා දන්නවා දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මේක අපි තව ඉස්සරහට ගැඹුරට කතා කරනවා. අද දවසේදී ඕනේ මූලික අර පොඩි සැකිල්ල හදාගන්න විතරයි. ඊට පස්සේ දන්නවා කවුද මේක ආරම්භ කරේ, කවුද මේක ආරම්භ කරන්න මැදිහත් උනේ කියලා. ඊට පස්සේ දන්නවා යුගයන් හතරක් තිබුණා කියලා. ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය කියලා. හරි. ඔන්න ඔය ටික තමයි ආරම්භය සහ විකාශනයේ මූලිකවම දැනගත යුතු කරුණු ටික. මට කියන්න මොනවා හරි ප්‍රශ්න තියද? මේ කතා කරපු දේවල් වල මොනවා හරි ප්‍රශ්න තියද? මොනවා හරි ප්‍රශ්න තියද? පැහැදිලිද? කතා කරපු දේවල් ටික පැහැදිලිද? සමහරවිට මෙතන මේ අදම ඉගෙන ගත්ත පළවෙනි වතාවට ඉගෙන ගත්ත දරුවෝ ඇති. ටියුට් එක අරන් බලන්න. ඔයාලට දීලා තියෙන ටියුට් එක අරන් බලන්න. ටියුට් එකේ මේ නෝට් එක තියෙනවා. ටියුට් එකේ මේ නෝට් ටික තියෙනවා. ටියුට් එකේ මේ නෝට් ටික තියෙනවා. හරි. ඊළඟට ෂෝට් නෝට් එකේ පාඩම් කරගන්න ඕන ටික තියෙනවා. ප්‍රශ්න ටියුට් එකේ ප්‍රශ්න ටික තියෙනවා. ඉතින් අපි හැම පාඩමකම ඔය විදියට ඉස්සරහට කරගෙන යනවා. දැන් ළමයි අපි සාමාන්‍යයෙන් පන්ති ඇතුලේ කරන්නේ සඳුදා දවස ලංකාව, සිකුරාදා දවස මේ වගේ තියරි කොටස් ටික සෙනසුරාදා පේපර් ක්ලාස්නේ. හැබැයි මේ සතිය අපිට එහෙම කරන්නේ නැහැ. අද මන්ති පටන් ගත්ත දවස නිසා මේ සතියේ සිකුරාදා දවසේදී මේ පාඩමේ ඉතුරු ටික අපි කරගෙන යනවා.
ලබන සඳුදා තමයි පළවෙනි වතාවට ලංකාව කොටස පටන් ගන්නෙ. එතකොට මේ හැම පාඩමකටම මේ වගේ ෆුල් නෝට් එකක්, ඊළඟට ෂෝට් නෝට් එකක්, ඊළඟට බූස්ටර් ටියුට් එකක්, ඒ කියන්නේ ප්‍රශ්න ටියුට් එකක් තියෙනවා. අපි පාඩම් ඒ කියන්නේ තරුණ කාලේ තියෙන දේශපාලන පාඩම් කියන කියන්න කියලා මම ඒක අද දවසේදී මම හිතනවා ගොඩක් දේවල් කතා කරනවා කියලා. ඉස්සරහදී මේ වගේ දේවල් තව කතා කරන්න. හරි. අද මම ඊට වඩා දෙයක් කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඉවර නැහැ ඉන්න. මට දැනගන්න ඕනේ අද කරපු දේවල් ඔයාලට තේරුණාද? අද ඔයාලට හිතුණද කොහොම හරි එකක් ගන්නවා කියලා? අවගේ අම්මලා තාත්තලා මහන්සි වෙලා වැඩ කරලා තාඩිය දාලා අවුවේ කර වෙන්නේ ඔයාලගේ හීන වෙනුවෙන්නේ. ඔයාලගේ හීන වෙනුවෙන්. අර අයියා කෙනෙකුත් ඇවිල්ලා කතා කරා ඔයාලට. ඔයාලට දැනෙන අදහස, පන්තිය ගැන හිතුණු දේවල් හැම දෙයක්ම chat එකේ දාන්න. ඔයාලගේ යාළුවෝ තව මේ වගේ join වෙන්න බලාගෙන ඉන්නවා නම් පන්තියේ link එක එයාලත් එක්ක share කරගන්න අපේ WhatsApp group එකේ link එක. ඉදිරි දවස් දෙකක් ඔයාලට join වෙන්න පුළුවන්. හෙට ඉඳලා මේ මාසය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙන දරුවන්ට හෙට ඉඳලම මේ මාසයට අදාළ ඉතිරි නිබන්ධන ටික ලැබෙනවා සහ අදාළ group එකට add කරනවා. හරි. එහෙනම් ඔන්න මම ක්ලාස් එක end කරන්නේ නැහැ. තියෙනවා ටිකක් වෙලා chat එක ඔයාලට ඉවරයි. දාන්න ක්ලාස් එක ගැන දැනුණු දේවල්, තේරුණු දේවල් සහ පළවෙනි තියෙන්නේ අනිවාර්යයෙන්ම ජය ගන්නවද? එහෙම නැත්නම් මත ඇරලා දානවද? කොහොම හරි එකක් ගන්නවද? මේ ඕන දෙයක් chat එක ඇතුලේ දාන්න. අපි අදට පන්ති ඉවර කරමු. සුපිරි එකක් අනිවාර්යෙන් එකක් ගන්න. අපි අද ඉඳලා පටන් ගමු. එහෙනම් හැමෝටම good night. උත්සාහයි. යසුටුටයි. අල්ලා දෙන්න පිටයි. වෙන්න ඕනේ කොහොමද ඒ විදිහට වෙන්න ඕනේ අපි මේ මාසේ පළවෙනි සුපිරි එකක් ගමු. chat එකේ දාන්න. ඔයාලට දැනුණු දේවල් පන්තිය ගැන.